ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා අවසරයි. ඒ වගේම මවිලි උතුමන්ලගෙන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මේ ගම්පහ දිස්ත්‍රික්කය ජාතික ජනබලවේගයේ විශාලතම කඳවුර බවට පත් කරන දිවාරය නොබලා වැඩ කරන අපේ මහින්ද ජයසිංහ සහෝදරයා මහින්ද ජයසිංහ සහෝදරයාගෙනු ඒ වගේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා තමුන්නාන්සලා ප්‍රදේශයේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මහාචාර්ය වසන්තා සුබසිංහ සොහිරිය ඒ සොහිරියගෙනු ඒ වගේම මේ වත්තල ආසනයේ සඳහා ජාතික ජනබලවේගයේ නායකත්වයන් සපේන අද අපි ජාතික ජනබලවේගයේ වත්තල සංවිධායක මණ්ඩලය තෝරාගත්තා. ඒ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන රාගම වෛද්‍ය පීඨී මහාචාර්ය ඒ තමුන්නාන්සලා ප්‍රදේශයේ ක්‍රිසාන්ත අබේසිංහ සොහිර ඒ වගේම ජාතික ජනබලවේගයේ වත්තලාසනයේ ගොඩනැගීමේදී විශාලතම කාර්යභාරයක් සිදු කරන අද සංවිධායක මණ්ඩලයට තෝරාපත් කරගනු ලැබූ අපේ ආබ්දීන් සොහිර ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා අපේ රංගන ශිල්පී නේද ජේෂ්ඨ කලාකරු අපේ රොඩ්නි අයියා. හැබැයි අද වූ කලාකරුවෙක් පමණක් නොවේ මේ වත්තල ආසනයේ වත්තල ප්‍රාදේශ සභාවේ ජාතික ජනබලවේගයේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ රොඩ්නි අයියා. දා රොඩ්නි සහෝදරයාගෙන් ඒ වගේම අපේ ජාතික ජනබලවේගයේ බොහෝ වේදිකාවල ජනතාවත් එක්ක සම්බන්ධ වෙන අපේ ග්‍රේසන් නේද සොහිර ජයමා සොහිර ඒ වගේම ඊයේත් අපි එකට කරන්දිනී හිටියේ. ඒ වගේම අපේ රට විශාල කීර්තියක් ගෙන දුන්නු ක්‍රීඩා ශාස්ත්‍රයේ අපේ සුගත් තිලකරත්න සොහිර ඒ වගේම අද අපි මේ වත්තල ආසනය සඳහා ඉතාම ශක්තිමත් සංවිධායක මණ්ඩලයක් විධායක සභාවක් තෝරාගත්තා. ඒ සංවිධායක මණ්ඩලයේ විධායක සභාව නියෝජනය කරන සහෝදරයන් සහෝදරවරුන් ඒ සිළු දෙනාගෙනුත් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් සිළු දෙනාගෙනුත් අවසරයි. සාමාන්‍යයෙන් අපේ පක්ෂයට වත්තල ගැන ඉස්සර තිබුණේ ලොකු ජයග්‍රහණයක් ගෙනත් දෙන ආසනයක් හැටියට නෙවෙයි. එහෙම නේද? ගම්පහ ආසනයේ අපි උඩට යනකොට මහර දිවුල පිටිය අපි උඩට යනකොට හැබැයි වත්තල අපි ටිකක් හිටියේ යටි. එහෙම නේද? හැබැයි අද මොකද පෙන්වන්නේ? අද වත්තල ආසනය අනෙක් සියලු දේශපාලන ව්‍යාපාර අභිබවා ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජනබලවේගය පත් වෙලා තිබෙනවා. මේ දහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නයන් කවරක්වත් නෙවෙයි. මේ රට විනාශයෙන් විනාශයට ඇද දමන ලද මේ කණ්ඩායම් පළවා හැරීමත් නව දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ බලය අත්පත් කර ගැනීමෙත් තිබෙන උවමනාව. එම නේද? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕන. ඉතින් වත්තල මෙහෙමනම් අනෙක් පැතිවල කොහොම ඇද්ද? මොකද ඉතින්? නේද? ඒ නිසා මේක අපි දෙන්නගෙන් කවුද කතා කරන්නේ? ඔයාද මමද? මම කතා කරන්නේ. හරිනේ? රයිට්. දැන් මොකක් කරේ? හරි. දැන් මං හඳයි. දැන් මම ඊට පස්සේ ඔයා. රයිට්. ඒක හොඳයි නේද? රයිට්. ඉතින් මම මේ කිහිමින් ඉන්නේ නේද? ඒ නිසා අපිට විශාල නේද ජයග්‍රහණයක පෙර නිමිති සුබ ලකුණු අද මේ වත්තලින් පෙන්වලා දීලා තිබෙනවා. හැබැයි රටේ පොදු ජනතාවට සුබ ලකුණක් වුණාට
පාලකයන්ට බය හිතෙන පණිවිඩයක් අද වත්තලින් ලබා දීලා තිබෙනවා. ඒකයි මේ පෙන්වන්නේ. මේ වත්තල ආසනය අපේ සහෝදර සහෝදරයන් කිව්වා වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලි ජන කොට්ටාසයන් නියෝජනය කරන ආසනයක්. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික භක්තිකයන් නියෝජනය කරන ආසනයක්. ඒ නිසා විශාල ජන මිශ්‍රණය සහිත ආසනයක්. ඒ ආසනයේ මේ ස්ථානයේ අපේ හාමුදුරන් වහන්සේලා වැඩම කරලා තිබුණා. අපේ කුරුක්කල්තුමා වැඩම කරලා තිබුණා. අපේ පියතුමන්ලා වැඩම කරලා තිබුණා. අපේ මවුලවිතුමන්ලා වැඩම කරලා තිබුණා. ඒකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? ජාතීන් අතර සමගිය, ආගම් අතර සහජීවනය ගොඩනගන්න පුළුවන් ව්‍යාපාරය ජාතික ජනබලවේගය කියන බව පණිවිඩ මේ ආසනෙන් අද ලබා දීලා තිබෙනවා. අපේ මේ වේදිකාවේ මේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරනවා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොට්ටාසයන්ට අයිති සහෝදරවරු සහෝදරයන් මේ සභාව නියෝජනය කරනවා. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ සියලු ආගම් වලට නේද සියලු ආගම් ලබ්ධිකයින් මේ ආසන බල මණ්ඩලයේ සංවිධායක මණ්ඩලයත් විධායක සභාවත් නියෝජනය කරනවා. අපිට ඕන මොන වගේ රටක්ද? අපිට ඕන ජාතීන් අතර අසමගිය ඇති වුණු රටක් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනය අතර ක්‍රෝධය, වෛරය, සැකය, අවිශ්වාසය වර්ධනය වුණු රටක් නෙවෙයි. අපිට ඕන මොකද්ද? සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති වුණු රටක්. හැම කෙනාගේම සංස්කෘතික අනන්‍යතාවයන් පිළි අරගෙන සහෝදරත්වය බෙදා ගන්න රටක්. අපිට එහෙම රටක් ඕනේ නැද්ද? අන්නේ රට ගොඩනැගීමේ වේදිකාව තමයි අද වත්තලදී පෙන්눔 කරන්නේ ජාතික ජනබලවේගී වේදිකාව. ඒ වගේම මෙතන ඉන්න සහෝදරවරු සහෝදරියන් පෞගේ පළාත් පාලන මැතිවරණයට මේ හැම ගමක් පාසම ගියා. ගම්වල ගිහිල්ලා ගෙවල් ඇතුලේ, ගෙවල් මිදුලේ, මන්සන්දිවල කැන්නසින් ගිහිල්ලා ජනතාව මුණ ගැහිලා මේ රටට වෙලා තියෙන විපත්තිය, රටට වෙලා තියෙන අතුරු අන්තරාකාරී තත්ත්වය තේරුම් කරා. ජනතාව පෞගේ මාර්තු මාසයේ 9 වෙනිදා ඉතාමත් වැදගත් තීන්දුවක් දීමට නියමිතව තිබුණා. මොකද්ද? මේ වත්තල නගර සභාවත් මේ වත්තල ප්‍රාදේශ සභාවෙත් නියත ජයග්‍රහණය මාලිමාවට ලබා දීම සඳහා මේ පළාත් වල ජනතාව සූදානම්ව හිටියා. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට මොකද්ද වුනේ? ලංකාවේ ඡන්ද කල් දාලා තියෙන ඉතිහාසය. හැබැයි විවිධ නේද ඒක යුද්ධ නිසා කල් දාලා තිබෙනවා. එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසන නිසා කල් දාලා තිබෙනවා. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට නාම යෝජනා බාර අරගෙන ජනවාරි මාසයේ 21 වෙනිදා මාර්තු මාසයේ 9 වෙනිදාට ඡන්දේ ප්‍රකාශයටපත් කරලා අපි කාර්යාලය ඇරලා ගෙන්ගට ගිහිලා ජනතාව දැනුවත් කරලා මාර්තු 9 වෙනිදාට තීන්දුවක් ගන්න සියලු ප්‍රචාරක වැඩ කරලා තිබියදී පෙබරවාරි මාසයේ 23 වෙනිදා තව ඡන්දෙට දින 7-8ක් තියද්දි මොකද කරේ? ඡන්දේ රනිල් වික්‍රමසිංහ නතර කරා. ඇයි? පරදිනවට බය නෙවෙයි. මොකද රනිල් වික්‍රමසිංහ පරදින්න බය කෙනෙක් නෙවෙයිනේ, පෙරදුණු කෙනෙක්නේ. රනිල් වික්‍රමසිංහගේ හොයාගන්න අමාරු මොනවද? දිනපු අවස්ථා. වැඩිපුරම තියෙන මොකද්ද? පෙරදුණු අවස්ථා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පරදින්න බයක් නැහැ. නේද? හොඳද කැලිට කොහොඳයි? පස්සේ හොඳයි. ඉතින් මොකද කරන්නේ නේද? රනිල් වික්‍රමසිංහ පරදින නිසා ඡන්ද තිබ්බනේ, ඡන්ද කල් දැම්ම නෙවෙයි. මොකද 2018 පළාත් සභා මැතිවරණ රනිල් වික්‍රමසිංහ පෙරදුනා, ඡන්ද තිබ්බා. 2019 ජනාධිපති ඡන්දේ රනිල් වික්‍රමසිංහල පෙරදුනා, ඡන්ද තිබ්බා. එහෙනම් බය වුණේ මොකටද? බය වුණේ පරදින එකට නෙවෙයි. බය වුණේ මොකටද? දිනන්නේ කවුද? ඉස්සර රනිල් වික්‍රමසිංහ පරදිනකොට දිනන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. ඡන්ද තියෙනවා. මහින්ද පරදිනකොට දිනන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. 2015 මහින්ද පරදුනා, ඡන්ද තිබ්බනේ. ඇයි දිනුවේ රනිල්? 2019 රනිල් පරදුනා, ඡන්ද තිබ්බනේ.
ඇයි? දිනිව රාජපක්ෂලා. ඒගොල්ලෝ එහෙනම් මේ සැරේ බය වුණේ මොකටද? ඒගොල්ලෝ මේ සැරේ බය වුණේ පරදින්න නෙවෙයි, දිනන කෙනාට දිනන්නේ ජාතික ජන බලවේගී බව ඒගොල්ලෝ දන්න නිසා. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මේ ලංකාවේ දේශපාලන සිද්ධ වෙන විශාලතම හැරවුම මේ සිද්ධ වෙන්න යන්නේ. දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කරේ උඩ ඉන්න දූෂිත ත්‍රාඩ පවුල් කීපයක්. අගමැතිවරු හැදුනේ පවුල් වලින් බණ්ඩාරනායකලගෙන්, සේනානායකලගෙන්, ජයවර්ධනලගෙන්, වික්‍රමසිංහලගෙන්. ජනාධිපතිවරු හැදුනේ ඒගොල්ලන්ගෙන්, බණ්ඩාරනායකලගෙන්, ජයවර්ධනලගෙන්, වික්‍රමසිංහලගෙන්, රාජපක්ෂලගෙන්. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට දූෂිත විනාශකාරී ප්‍රභු පවුල් පාලනයෙන් පොදු ජනතාව අතර බලය මාරු වීමේ දිනය බවට මාර්තු මාසයේ 9 වෙනිදා පත් වෙන්න ඉඩ තිබ්බා. පත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතෙක් කල මෙරට පාලනය කරපු ප්‍රභු දූෂිත පවුල් වලින් පොදු ජනතාවගේ අතට බලය මාරු වෙන්න නියමිතව තිබුණා. නිකන් දෙයිද? නිකන් එහෙම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතර බලය මාරු වීම වැළැක්වීම සඳහා ගන්න සියලු ක්‍රියාමාර්ග ඒගොල්ලෝ ගන්නවා. මොකද කරේ? ඡන්ද කල් දෙම්ම. හේතුව මොකද්ද? සල්ලි නේද? දැන් ලංකාවේ හෝ ලෝක ඉතිහාසයේ කොහෙවත් රටක සල්ලි නැහැ කියලා ඡන්ද කල් දාලා නැහැ. සල්ලි නැති නිසාම තමයි ඡන්දේ ඕන. ඇයි? රට බංකොලොත් කරා නම්, රටේ ආර්ථික වැට්ටුව නම්, මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා නම්, ලෝකෙ ඉස්සර රට හිඟන රට බවට පත් කරා නම් ජනතාවට ඡන්දයක් ඕන. මොකටද? රට විනාශ කරපු පාලකයන් පළවා හරින්න. එන රටක් හිඟන බවට පත් කරා නම්, රටක් යාචක බවට පත් කරා නම් ඡන්දයක් ඕනම වෙලාව. හැබැයි ඒගොල්ලෝ කියන මොකද්ද? සල්ලි නෑ ඡන්ද තියන්න. ලෝකේ කොහෙවත් අහලා තියෙනවද සල්ලි නැතුව ඡන්දෙ? සල්ලි නෑ කියලා ඡන්ද කල් දාපු. ලංකා ඉතිහාසයේ කවදාවත් අහලා තියෙනවද සල්ලි නැතුව ඡන්ද කල් දාපු? දැන් ඊළඟ ජනාධිපති ඡන්ද දෙනවා. ඒතර රනිල් වික්‍රමසිංහ කියයි මොකද්ද? ඡන්ද තියන්න සල්ලි නෑ මමම ඉන්න. හා නෑ මතක තබා ගන්න. මේ සල්ලි නැතිකම නෙවෙයි, මේ බලයට පත් වෙන බලවේගයට බයයි. බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕන. දවසක් පාර්ලිමේන්තුවේදී මට ජොන්ස්ටන් පනාන්දු නැගිටලා කිව්වා මට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තිබ්බා කිව්වා. මම නැගිටලා කිව්වා ඒ බලය තිබ්බනම් මේ ඉස්සරහ පේලි. මෙතන නෙමෙයි හොඳේ පාර්ලිමේන්තුවේ. හරිද? පාර්ලිමේන්තුවේ ඒ පැත්ත හිටපු ඉස්සරහ පේලි ඔක්කොම ඇතුලේ කිව්වා. බය වෙන්න ඕනේ නැද්ද? කවුද ඉස්සරහ පේලි හිටියේ? කවුද ඉස්සරහ පේලි හිටියේ? එස්.පී. දිසානායක, නිමල් සිරිපාල, ප්‍රසන්න රණතුංග, කේහලිය රඹුක්වැල්ල. මත තියාගන්න. බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕන. එනිසා ඒගොල්ලෝ ජාතික ජනබලවේගයේ වැනි පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතර බලය මාරු වීම වැළැක්වීම සඳහා ගත හැකි හැම දහං ගැටක්ම ගහනවා. දැන් අලුත්ම දහං ගැටේ මොකද්ද? ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා. මොකද පනත? මොකද පනත? ප්‍රාදේශ සභා නගර සභා ඡන්දේ නැති නිසා ඒ වගේ දැන් සභාව නැහැ. සභාව නැති නිසා හිටපු අයම සභාපති කරමු, හිටපු අයම മന്ത്രിවරු කරමු කියලා. ඒකට දැන් සාමාන්‍යයෙන් සභාපතිවරයා മന്ത്രിවරු සභාව තෝරාගන්නේ ඡන්දේ. දැන් කැටකොට කියන මොකද්ද? ඡන්දේ නැහැ කට්ටිය තෝරාගන්න, හිටපු අයම ආපහුපත් කරමු. මොකද කියන්නේ? හිටපු අය පත් කරන්න. මේ වත්තල ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයාට හෝ മന്ത്രിවරු කණ්ඩායමට සභාවේ වාඩි වෙන්න උඹ ඉඩ දෙනවද? මොකද කියන්නේ? මතක තබා ගන්න. සභාවේ වාඩි වෙන්න අයිතිය තියෙන්නේ වත්තල ප්‍රාදේශ සභාවේ ජනතාව විසින් තෝරාපත් කරගන්න නායකත්වයට විතරයි.
සභාවේ වාඩි වෙන්න අයිතිය තිබෙන්නේ වත්තල නගර සභාවේ ජනතාව විසින් තෝරාපත් කරගන්න අයට විතරයි. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරලා ගෙදර යවන්න ඉන්න අය නැවත සභාවට ගේනවා නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉඩ දෙනවද? මතක තබන්න කවුරු ඉඩ දුන්නත් ජාතික ජන බලවේගයකට ඉඩ දෙන්නේ නැහැ. මතක තියාගන්න. ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ජනතාවකට ඡන්දෙන් තමගේ නියෝජිතයන් තෝරාපත් කරගන්න අයිතිය දෙන්න ඕන. ඡන්දේ කල් දාලා හිටපු අයට නැවත සභාව දෙන්න ඕන කියලා නීතිය සම්පාදනය කරන්න හදනවා. ඒ නීතිය කිසිසේත්ම අපි සම්මත වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. සම්මත වුණත් මොකද කරන්නේ? ඒක තියෙන ඕගොල්ලන්ගේ අතේ. මොකද කරන්නේ? නගර සභාවේ වාඩි වෙන්න ඉඩ දෙනවද? මත තබා ගන්න. දෙන්නේ නැහැ. නේද? මොකද ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ජනතාවගේ ජනවරමේ අයිතියත් එක්ක එහෙම සෙල්ලම් කරන්න පාලකයන්ට අපිට නොදිය යුතුයි. ඒ වගේ මේ මොන වගේ වෙලාවක්ද? මේ වෙලාව දීර්ඝ කාලයක් මෙරටේ පාලකයන් මෙරට පාලනය කරා. අපිට මොනවද නොකියුවේ? අපිට මෙරට සිංගප්පූරුවක් කරනවා කිව්වා. මෙරට මැලේසියාවක් කරනවා කිව්වා. පහුගිය කාලේ කිව්වා මෙරට ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා. ආසියාවේ යට පුදුම හිතන රටක් බවට පත් කරනවා කිව්වා. දැන් නම් පුදුම හිතනවා තමයි. රට්ට වෙලා තියෙන දේ බලපුවාම. දැන් ඒගොල්ලෝ කිව්වා අපිට මේ රට සුඛිත මුදිත කරලා ලෝකේ දියුණු වෙන රාජ්‍යයක් බවට පරිවර්තනය කරලා ජනතාවගේ ජීවිත සපවත් කරන බවට ඒගොල්ලෝ සාතිකයක් දුන්නා. හැබැයි මොකද සිද්ධ වුනේ? සිද්ධ වෙච්ච දේ තමයි ආර්ථිකයේ මුළුමනින්ම කඩා වැටුවා. ණය ගත්තා, ණය කඳු කොට ගැහුවා. නේද? මොකද වුනේ? ණය ගෙවා ගන්න බැරි රටක් නිර්මාණය වුණා. ණය කියන්නේ අපරාධයක්. මෙතන ව්‍යාපාරික මහතුරු ඉන්නවා. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ඊටමත් සහනශීලී ණයක් ලැබෙනවා කියලා කියන්නේ ඒක රටකට ආශිර්වාදයක්. ණයක් කියන්නේ අපරාධයක් නෙවෙයි. හැබැයි ණයක් අපරාධයක් උනේ මොකක් නිසාද? ණය අපරාධයක් බවට පත් උනේ දැන් තමුන්නාන්සේලා ගෙයක් හදාගන්න බැංකුවට ගිහලා ණයක් ගන්නවා. බැංකුවේ මාත්‍ය මොකද කරන්නේ? ණය කොටස් වශයෙන් නිකුත් කරනවා. අත්තිවාරම දාලා ඉවරනහම ඇවිල්ලා බලන අත්තිවාරම දැම්මද කොච්චර ගියාද? වැඩේ නේද? දීපු ණයට අත්තිවාරම හදලා තියෙනවා. ඊළඟ කොටස බිත්ති නම් ගන්න දෙනවා. ඊට පස්සේ බැංකුවේ මාත්‍ය ඇවිල්ලා බලනවා. ලක්ෂ 5ක් දුන්නා. බිත්ති නම් වලද? ඔව් නම් වල. ලක්ෂ 5ට සරලන්න බිත්ති තියෙනවා. සමහර විට ඊටත් වඩා වැඩියෙන් තියෙනවා. මොකද කරන්නේ? ඊළඟ වාරිකේ දෙනවා. ණයක තියෙන ප්‍රධාන සාධකය මොකද්ද? ණයට සරිලන වත්කම් හැදෙන්න ඕන. ණයක් ගත්තාම ඒ ණයට හරියන වත්කම් තියෙන්න ඕන. දැන් අපේ රටේ ණය ප්‍රමාණය කීයද? පසුගිය දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට ලංකාවේ ණය ප්‍රමාණය ට්‍රිලියන 30යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂය. කෝටි නේද? ලක්ෂ 30යි. ලේසිනේ. විශාල ණය පංගුව. දැන් අපි මේ පාලකයන්ට අභියෝග කරනවා. ඔයගොල්ලෝ අපේ රට කෝටි 30 ලක්ෂයක ණයක් බවට පත් කරා. කෝටි 30 ලක්ෂයෙන් හදපු දේවල් 2018 වාර්තාවක් ආවා. විගණකාධිපති හිටපු ගාමිණී විජේසිංහ මහත්තයා. එතුමා වාර්තාවක් දාලා කිව්වා 2018 අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි කිව්වා. දැන් 30යි හොඳේ 18 11යි. ට්‍රිලියන 30යි අපේ ණය ප්‍රමාණය. හැබැයි ණය වලින් හදලා තියෙන වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 1.8යි කියලා. ඒකද කෝටි 11 ලක්ෂයේ ඒ වෙලාවේ ණය ප්‍රමාණය ගාමිණී විජේසිංහ මහත්තයා කියන්නේ හැබැයි හදලා තියෙන්නේ කෝටි 1,80,000ක්. ඒකද කෝටි ලක්ෂ 11ක් ණයයි. හැබැයි හදලා තියෙන්නේ 1.8ක. සාමාන්‍යයෙන් අපි ඇහුවේ කොමිස් ගානේ 10%යි කියලා. මේ අනුව හදලා තියෙන්නේ 10%ක. ගාලා තියෙනවා 90%. ඉතින් මොකද වෙන්නේ? ණය අරගෙන ණය වලට සරලන වත්කම් හදුන්න නැතුනම මොකද වෙන්නේ? ඒ ණය බරක් වෙනවා. ඔයගොල්ලෝ ණයක් ගන්නවා.
ණයට සරලන වත්කම් හැදෙන්නේ නැත්නම් ඒකෙන් බොනවනම් ඒකෙන් සූදු ගන්නවනම් ඒකෙන් හොරකම් කරනවනම් ඒකෙන් අල්ලපු ගෙදරට දෙනවනම් මොකද වෙන්නේ? ඒ ණය බරක් කවදාවත් ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? අපේ රටේ මේ ණය බරක් බවට පත් වෙන්නේ මොකක් නිසාද? ණය වලට සරලන වත්කම් හදුන්නේ ණය වලින් වැඩිපුර වත්කම් හදුනේ ඒගොල්ලන්ගේ. ඇමතිවරු ලන්ඩන් වලින් ගෙවල් ගත්තා. ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් ගත්තා. බැංකු ගිණුම් තර කරා. ඩුබායි වල ඇපාර්ට්මන්ට් ගත්තා. කොළඹ ගෙවල් හදුවා. නුවරඑළිය ගෙවල් හදුවා. වැල්ල ගෙවල් හදුවා. එහෙමයි කරේ. මොකද කරේ? ගත්තු ණය වලින් රටේ වත්කම් හැදුනේ නෑ. ඒගොල්ලන්ගේ වත්කම් හැදුනා. ඔන්න ණය බරක් වෙන්න එක හේතුවක්. දෙවෙනි හේතුව ණය බරක් වෙන්න මොකක් නිසාද? ණය වලින් ආදායම් උපයන දේවල් කරේ නෑ. නාස්තිකාර ව්‍යාපෘති කරා. බෝඩ් එක ගහගන්න. ණයක් අරගෙන මත්තල ගුවන්තොටුපළක් හැදුවා. විවෘත කරේ 2013. ඒකට ණය ගෙවන්න ග්‍රේස් පීරියඩ් එක තිබ්බා අවුරුදු 3ක. ඒ කියන්නේ මොකද්ද? ණය ගන්නවා, ගුවන්තොටුපළ හදනවා, ඔපරේෂන් වැඩ කටයුතු පටන් ගන්නවා, අවුරුදු 3ක් යනකොට ලාභ ලබනවා, ණය ගෙවන්න පටන් ගන්නවා. හොඳ නරකද? හොඳයිනේ. ණය ගන්නවා, ව්‍යාපෘතිය කරනවා, අවුරුදු 3ක සහන කාලයක් දෙනවා. ඒක දුවනවා, ඒකෙන් ආදායමක් ලබනවා, ණය ගෙවන්න පටන් ගන්නවා. හැබැයි මත්තල ගුවන්තොටුපළ මොකද උනේ? 2013 මත්තල ගුවන්තොටුපළ විවෘත කරනවා. 2016 ඉඳන් ගත්තු ණය ගෙවන්න පටන් ගන්නවා. 2023 දී ගුවන් යානයක් ආපුවම ප්‍රවෘත්තියක් වෙනවා. මේ ගුවන්තොටුපළට ගුවන් යානයක් ආපුවම නිවුස් එකක් වෙනවා. දැන් වරායකට ගුවන් යානයක් බැස්සුවොත් ප්‍රවෘත්තිය. ගුවන්තොටුපළකට නැවක් ගියොත් ප්‍රවෘත්තිය. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? මත්තලට අවුරුදු 10ක් ගිහිල්ලා ගුවන් යානයක් ආවොත් ප්‍රවෘත්තිය. ඒකට මොකද වෙලා තියෙන්නේ? ණය අරගෙන ව්‍යාපෘති හැදුවා. මම මේ ළඟදී ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකොට මට කටුනායක ගුවන්තොටුපළ ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් හම්බුණා. ඒගොල්ලෝ මට මොකද කිව්වේ? ඒගොල්ලෝ මට කියපු දේ තමයි කටුනායක ගුවන්තොටුපළ හම්බ කරන ආදායම වියදම් කරනවා මත්තල ගුවන්තොටුපළ නඩත්තු කරන්න. මත්තල පාඩුයි කටුනායක පාඩුයි. ඒ මන්දුවට නිමල් සිරිපාල කියනවා හිඟුරක් ගොඩක් එකක් හදනකොට. ඊයේ පෙරේදා කිව්ව නේද? මේගොල්ලෝ හදන්න හපන්නු. ඇයි? ඒකෙන් තමයි ගානේ ඉන්නේ. ඒ නිසා මේ ආර්ථිකය අපිට ඌලා ගන්න බැරි, ගෙවා ගන්න බැරි ණය කන්දක් බවට පත් කරේ කවුද? මේ පාලකයන්. ඒ නිසා තමයි අපිට ණය ගෙවා ගන්න බැරි වුනේ. ඒ නිසා තමයි රට ඇතුලේ ඩොලර් නැති වුනේ. ඒ නිසා තමයි අපි පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා ගිය අවුරුද්දේ මහා බැංකුවේ අධිපති නන්දලාල් කිව්වා අපි විදේශයෙන් අරගෙන තියෙන ණය ගෙවන්නේ නැහැ කියලා. අපි බංකොලොත් කියලා ප්‍රකාශ කරා. මොකක් නිසාද? අපි ගත්තු ණය වලින් ණය වලට සරලන ව්‍යාපෘති හැදුවෙත් නැහැ. ගත්තු ණය වලින් අවශ්‍ය ව්‍යාපෘති හැදුවෙත් නැහැ. දැන් වග කියන්න ඕන කවුද? වග කියන්න ඕන කවුද? මේ පාලකයන්. හැබැයි දැන් වන්දි ගෙවන්නේ කවුද? දැන් වන්දි ගෙවන්න තීන්දුව කළා දෙන කාටද? ජනතාවට. දැන් මොකද කරන්නේ? ආදායම් උපයන්නේ නැහැ මේ ව්‍යාපෘති. ඒ නිසා මොකද්ද කියන්නේ? ආදායම් උපයන්නේ නැති නිසා ආණ්ඩුවට සල්ලි නැහැ. සල්ලි හොයන්න වැඩියෙන් බදු ගහන්න උන. 8%යි වැට් බද්ද තිබ්බේ. දැන් කීයද? 15%යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව දීපු වාර්තාව අනුව 2022 වැට් වලින් ආදායම ඩොලර් බිලියන 463යි. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 463යි. මේ අවුරුද්දේ හිතනවා ඩොලර් සමාන රුපියල් බිලියන. වැට් ආදායම ගිය අවුරුද්දේ රුපියල් බිලියන 463යි. බිලියනයක් කියන්නේ කෝටි 100යි. රුපියල් කෝටි 100 ඒවා 463යි ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ අපේක්ෂා කරනවා රුපියල් බිලියන
796ක්. කොහොමද ලැබෙන්නේ? වැට් ආදායම වැඩි වෙන මොකක් වුණොත්? භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි වුණා. හැබැයි දැන් මහ බැංකුව කිව්වා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ අපේ භාණ්ඩා සේවා නිෂ්පාදනය ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවට වඩා ඍණ 11.5යි. ඒ කියන්නේ මොකද්ද? ගිය අවුරුද්දට වඩා ආර්ථිකය ඇකිලිලා. හැබැයි බද්ද වැඩි වෙනවලු. කොහොමද බද්ද වැඩි වෙන්නේ? බද්ද වැඩි වෙන්නේ වැට් තිබ්බු නැතිවට වැට් ගැව්වා. 8% තිබ්බ වැට් බද්ද 15% කරා. දැන් මොකද උනේ? ඒකෙන් මොකද උනේ? ඒකෙන් සිද්ධ වෙච්ච දේ තමයි ජනතාවගේ සියලු භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ ගියා. රෝහලක ගියොත් රෝහලේ වෛද්‍යවරයෙක් නේද චැනල් කරන්න අපි චැනල් ගාස්තුව ගෙවුවොත් 15%ක් තියෙනවා ආණ්ඩුවට. චැනල් ගාස්තුව වැඩි වුණේ නැද්ද? වැඩි වුණා. අපි ගෙදර නේද අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනාවොත් බද්ද වැඩි වුණා. දැන් මොකද උනේ? රටේ ආර්ථිකය ඒගොල්ලෝ සමතලා කරා. සල්ලි හොයගන්න ජනතාවට බදු ගෙවුවා. ඒ විතරක් නෙවෙයි එයාගේ වාර්තාව අනුව ලබන අවුරුද්දේ බිලියන 1456ක් අපේක්ෂා කරනවා. මේ අවුරුද්දේ වගේ දෙගුණයක් ලබන අවුරුද්දේ බදු ගන්නවලු වැට් එකේ. මොකද කරන්නේ? අනිවාර්යයෙන් මේ 15% 121 දක්වා වැඩි කරන රනිල් වික්‍රමසිංහ අද කියන්න ඊළඟ අය වෙයි. මේකයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ආර්ථික නැතිබංගස්ථාන කරලා ඒගොල්ලෝ ආර්ථිකේ කඩාවැට්ටලා මාජනක දැන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති හදලා පාඩු කඳු ගොඩ ගහලා ආර්ථිකය බිමට සමතලා කරලා දැන් ජනතාවට බදු ගහලා සල්ලි එකතු කරගන්නවා. ඒගොල්ලෝ වැරද්ද කරේ වන්දිය ගෙවන ජනතාව. ඒ විතරක් ඊළඟ වෘත්තීය වේදීන්ට අලුත් බද්දක් ගැහුවා උපයන විට ගෙවීමේ බද්ද පේයි ටැක්ස් එක. අපේ රටේ වෘත්තීමය ශ්‍රමයේ තියෙන 15%යි. ඒ කියන්නේ වෘත්තීමය ශ්‍රමයේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, බැංකු කළමනාකරුවන්, IT ශාස්ත්‍රය ආදී වෘත්තීමය ශ්‍රමයේ තිබෙන්නේ 15%යි. රටක කුඳුරාන් නාරටිය මේ වෘත්තීමය ශ්‍රමයේ ඒගොල්ලෝ තමයි අලුත් කළමනාකරණ හඳුන්වා දෙන්නේ. ඒගොල්ලෝ තමයි අලුත් දේ අත්දැක බලන්නේ. ඒගොල්ලෝ තමයි අලුත් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ තමයි රටක් ඉදිරියට ගෙන යන්නේ වෘත්තීය වේදීන්. ඒගොල්ලෝ තමයි අලුත් ඥානය නිෂ්පාදනය කරන්නේ. ඒගොල්ලෝ තමයි අලුත් දේ නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඕනෑම රටක මේ වෘත්තීය වේදීන් සම්පත අපි රැක ගන්න ඕන. හැබැයි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩා වගේ රටවල් අපේ වෘත්තීය වේදීන් පැකේජ් එක පිටින් ගන්නවා. එමනේ අපේ වෛද්‍යවරයා ගන්නවා. අපේ ඉංජිනේරුවරයා ගන්නවා. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා ගන්නවා. අපේ කළමනාකරුවා ගන්නවා ඒ රටවල්. ඇයි? ඒගොල්ලෝ දන්නවා ඒ රට ඉදිරිය රඳා පවතින මේ වෘත්තීය වේදීන් මත. හැබැයි මොකද කරේ රනිල් වික්‍රමසිංහ? වෘත්තීය වේදීගේ පඩියට ඔරොත්තු නොදෙන බද්දක් ගැහුවා. සමහරක රුපියල් 80000ක් කැපෙනවා. සමහරක 1,20,000ක් කැපෙනවා. මට වසන්ත සෞරිය කිව්වා යාගේ ගාන. කැපෙන ගාන මම ඒක කියන්නේ නැහැ මුති. ලොකු ගානක්. 1,41,000. 2,00,000 ගානක්. බද්දට කැපිලා. මත තියන්න. වැටුපි. මොකද්ද වෙන්නේ? දැන් මම අහන්නේ මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ ආර්ථිකය කඩාවැට්ටුවා. අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරයාට, බැංකු කළමනාකරුවට, IT ඉංජිනේරුවට, වෘත්තීය වේදියට තමන්ගේ පඩියෙන් මේක ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ 100%ක වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 100 දෙනෙක් ගත්තොත් දෙන්නෙක්ගේ වැටුප මේ බද්ද නිසා ඍණ මාසෙම වැඩ කරලා අතික් ගාණක් බැංකුවට දානවා. 10%ක වැටුප රුපියල් 20000ට වඩා අඩුයි බද්දට කැපිලා. 30%ක විතර වැටුප රුපියල් 50000ට වඩා අඩුයි. ඉන්දීද රටේ. ඍණ වැටුපක් ලැබෙන්නේ 2%ක. 20000ට වඩා අඩු වැටුපක් ලැබෙනවා 10%ක. තවත් 130කට විතර 50000කට වඩා අඩු වැටුපක් ලැබෙන්නේ. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒගොල්ලෝ ආර්ථික නැතිබංගස්ථාන කරා. වන්දි ගෙවන කවුද?
වෘත්තීයවේදියා. ඒගොල්ලෝ දැන් රට දාලා යනවා. අපේ රට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු 4299ක්. අලුත්ම වාර්තාව අනුව අද ඉන්නේ 2007යි. දෙකෙන් පංගුවකට වඩා අඩුයි අද විශේෂඥ වෛද්‍යවරු. අද රෝහල් වැහෙන්න එනවා. අනුරාධපුරයේ ළමා වාට්ටුව ළමා රෝහල දින කිහිපයක් වහලා දැම්මා. එයි වෛද්‍යවරු දාලා යනවා. එයි මේගොල්ලෝ ආර්ථිකය වටලා වන්දි ගෙවන්න වෙලා තියෙන වෘත්තීයවේදීන්ට. 2 3 ආර්ථිකය වැට්ටුවා ගත්තු ණය ගෙවා ගන්න විදියක් නැහැ. ආණ්ඩුවට ණය දීපු ප්‍රධාන පාර්ශ්වකරුවෙක් තමයි EPF ETF අරමුදල්. ඒ කියන්නේ කවුද? අපේ රටේ වැඩ කරන ජනතාව. සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ගෙන් විධිමත්ව පෞද්ගලික අංශ වැඩ කරන කෙනෙක්ගෙන් වැටුපෙන් 8ක් ගන්නවා නේද? EPF එකට. ස්වාමියා තව 12ක් දානවා. එමනේ තියෙන්නේ. එතන මොකද වෙන්නේ? Tamanට රුපියල් 10000ක වැටුපක් ලැබුණොත් 20ක් රුපියල් 2000ක් සේවකර සාධකාර මුදලට යනවා මාස්පත. Tamanට රුපියල් 20000ක වැටුපක් ලැබුණොත් රුපියල් 4000ක් සේවකර සාධකාර මුදලට යනවා. මේ අරමුදල ගොඩ ගහනවා. 55 පිරලා විශ්‍රාම ගියාට පස්සේ යාට මේ අරමුදල හම්බ වෙනවා. ඒ අරමුදල දින මහ බැංකුව බාරේ. මහ බැංකුව මොකද කරන්නේ මේ අරමුදලෙන්? ආණ්ඩුවට ණය දෙනවා. භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දානවා. භාණ්ඩාගාර බෙදුම් කරවල සල්ලි දානවා. මේ අරමුදලෙන් 96ක් ආණ්ඩුවට ණය දීලා තියෙන්නේ. සේවකයාගේ මාස්පත වැටුපට සරිලන 20ක් මේ ගිණුමට යනවා. ලක්ෂයක් වැටුප් ගන්න කෙනෙකුට 20000ක් මාසෙකට මේ ගිණුමට යනවා. එහෙමයි මේක කොට ගෙවුනේ. දැන් මොකද කරන්නේ? ඒ ගිණුමෙන් ණය දීලා දෙන කාටද? ඒ අරමුදල් ණය දීලා තියෙන ආණ්ඩුවට. දැන් ආණ්ඩුව මොකද කරේ? මොකද කරේ? අන්න ආණ්ඩුවට දීපු ණය කපා හරිනවා කියනවා. ඒක කපා හරින කාගේ පඩියද? කාට ලැබෙන ප්‍රතිලාභද? සේවකාර සාධකාර අරමුදලේ වැඩ කරන ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කපා හරිනවා. සේවකාර සාධකාර අරමුදල ණය දුන්න ආණ්ඩුවට ගත්තු ණය වලට මොකද කරේ? ගත්තු ණය හොරකම් කරා. ඒක කාබාසිනිය කරා. ඒක නැති බංගස්ථාන කරා. දැන් කියන මොකද්ද? ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි ගාණක් කපන්නම්. මොකද කියන්නේ? ඉඩ දෙනවද? මේකට ඉඩ දෙන්න බෑ. අපි ගණනය කරලා බැලුවා සේවක අරසාදක අරමුදලේ අරසාදක ලාභියෙකුට ලැබෙන ප්‍රතිලාභ වලින් 30ක් අහිමි වෙනවා. මතකද? මේ වැඩි නිසා. දැන් වන්දි ගෙවන කවුද? වන්දි ගෙවන කවුද? අරුබුදය ඇති කරේ ඒගොල්ලෝ. වන්දි ගෙවන කවුද? ජනතාව. ජනතාවගේ බදු ගහනවා, වෘත්තීය වේදින්ට බද්ද ගහනවා, සේවක අරසාදක අරමුදල කප්පාදු කරන්න හදනවා. හැබැයි අපේ අන්තර් සමාගම් සේවක සංගමය මේ රටේ වැඩ කරන ජනතාවත් මේ සේවක අරසාදක අරමුදලට රනිල් වික්‍රමසිංහ මේ අත තියලා සේවකයන්ගේ හිමිසල්ලි මේ රනිල් දීපු සල්ලි නෙමෙයි. මේ සමෘද්ධිය නෙමෙයි මතක තබා ගන්න. තමන් උපයපු සල්ලි. තමන් අවුරුදු 55 වෙනකම් අවුරුදු 20ක් 30ක් වැඩ කරලා උපයපු සල්ලි. ඒ සල්ලි යාට අයිති බලා ගන්න තමයි මහ බැංකුවට දුන්නේ. දැන් මොකද කරන්නේ? කප්පාදු කරන්න හදනවා. අන්නේ තීන්දුව ඇකිලීම සඳහා අපේ රටේ වැඩ කරන ජනතාව ඉස්සරහට පෙරට එන බව සාතිකයි. ඒ වැඩේට අපි නායකත්ව දෙන්න ලෑස්ති. වන්දි ගෙවන්න ඕනේ ඒගොල්ලෝ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ කියනවා මේ තියෙන අර්බුද වෙලාවක් දේශපාලන කරන්න ඕන වෙලාවක් නෙවෙයි. අපි කවුරුත් බෙදිලා වෙන් වෙලා ඉන්න ඕන වෙලාවක් නෙවෙයි. රටක් කඩා වැටලා තියෙන වෙලාවක දේශපාලනේ පැත්තකින් තියලා අපි එකතු වෙන්න ඕන වෙලාවක්. මොකද කියන්නේ? මොකද කියන්නේ? ඔව්. එකතු වෙන්න තියෙන වෙලාවක්. මොන වගේ නේද? මොන වගේ නේද? ස්වභාවික ව්‍යසනයක් නිසා මේක වුණා නම්. මහා සුනාමියක් ඇවිල්ලා ආර්ථිකය කඩා වැටුණා. දේපල විනාශ වුණා. අපි එකතු වෙන්න ලෑස්ති රට හදන්න. මා සුළු කුණාටුවක් ආවා. දේපල සම්පත් සියල්ල සුළු කුණාටුව විනාශ කරා. රට බංකොලොත් වුණා.
අපි එකතු වෙන්න ඕන. ඕනද? ඕන. මා න්‍යංසාවක් ආව. භව භෝග වගවන් සියල්ල විනාශ වුණා. රට බංකොලොත් වුණා. ගොඩ ගන්න අපි එකතු වෙන්න ඕන. එකතු වෙන්න ඕන නැද්ද? එකතු වෙන්න ඕන. ස්වභාවික ව්‍යසනයක් විසින් ඇති කරලාද ප්‍රතිඵලයක් නම් අපි එකතු වෙන්න ලෑස්ති. හැබැයි මේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මොකද්ද මේ? මේ පාලක කණ්ඩායම් විසින් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා ඇති කරපු ව්‍යසනය. රනිල් වික්‍රමසිංහට මහින්දත් එක්ක කරට අත දාගෙන යාළුයි අපි යාළුයි කියන්න පුළුවන් හොරා කණ්ඩ. හොරු රකින්න. නේද? හැබැයි මේ වෙලාවේ ජනතාවගේ යුතුයකම තමයි මොකද්ද? පක්ෂ පාට බල බල ඉන්නේ නැතුව එකතු වෙන එක නෙවෙයි. රනිල් එක්ක මේ වෙලාව වගේ මොකද්ද? පක්ෂ පාට බල බල ඉන්නේ නැතුව අපි එකතු වෙන්න ඕන ජාතික ජනබලවේගයත් එක්ක මේ රට විනාශ කරපු පාලක කණ්ඩායම පළවා හරින්න. එහෙම නැත්නම් රනිල් එක්ක නෙවෙයි එකතු වෙන්න ඕන. ඒගොල්ලෝ මේ රට වට්ටපු අය. රට විනාශ කරපු අය. මේ රට මේ විපතට පත් කරපු අයගේ වග උත්තර කරුවෝ. එහෙම නෙවෙයිද? ඒ නිසා එකතු වෙන්න ඕන කවුද? මේ රටේ ජනතාව එකතු වෙන්න ඕන මේකෙදි. ඔබ අපි ඔක්කොම එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදමු. හදමු. මේ කඩාවැට තියෙන ආර්ථික අපිට ගොඩ ගන්න පුළුවන්. ලෝකේ මෑත කාලේ ශක්තිමත් වෙමින් තිබෙන රටවල් දිහා බලන්න. ඉන්දියාව, චීනය, වියට්නාමය, දකුණු කොරියාව, මැලේසියාව. සිංගප්පූරුව රටක් හැටියට සලකන්න එපා. ඒක පොඩි සුපර් මාකට් එකක්. පොඩි කොළඹ දිස්ත්‍රික්ක වගේ පොඩි රටක්. ඒක නිකන් මොකද්ද? වෙළඳ හබ් එකක් නිකන්. නේද? ඒක හබ් එකක්. බිස්නස් කේන්ද්‍රයක් නේ. ඒක අපි ගණන් ගන්න ඕනේ. හැබැයි කමින් අනිත් හැම රටම මොකද්ද සිදු වී තිබෙන්නේ? අනෙක් සෑම රටම ඉන්දියාව ගත්තොත් මොකද සිදු වෙමින් තිබෙන්නේ? මහා පරිමාණ කර්මාන්ත, මහා පරිමාණ සේවා නිෂ්පාදනය ඇති වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ ලෝකෙට වාහන හදනවා. ඒගොල්ලෝ ලෝකෙට බෙහෙත් හදනවා. ඒගොල්ලෝ ලෝකෙට ආහාර හදනවා. ඒගොල්ලෝ ලෝකෙට IT හදනවා. ඒගොල්ලෝ ලෝකෙ දියුණුතම සමවැළඳ පොළක් පත් කරගන්නවා. අන්න රට නැගිටිමින් තිබෙනවා. වියට්නාමේ ගත්තොත් ඒගොල්ලෝ ලෝකෙට ඇඳුම් හදනවා. ඒගොල්ලෝ ලෝකෙට සෙල්ලම් බඩු හදනවද? ඒගොල්ලෝ ලෝකෙට අද පළතුරු එළවලු නිෂ්පාදනය කරනවා. විශාල කාර්මික නවීකරණ සිද්ධ වෙමින් තිබෙනවා. වියට්නාමයේ අද වේග සංවර්ධනයක් අත්පත් කරන් තියෙන කොහොමද? බහන්ඩා සේවා නිෂ්පාදනය වර්ධනය වෙමින් තිබෙනවා. කොරියාව ලෝකේ නේද 12 වෙනි ආර්ථිකය අද. 12 වෙනි ආර්ථිකය. මොකද වෙලා තියෙන්නේ? ලෝකෙට කොස්මෙටික් හදන්නද කොරියාව? ලෝකේ ප්‍රධාන ප්ලාස්ටික් සර්ජරි කරන්නේ කොරියාව. ලෝකේ ෆෝන් වෙළඳපොලෙන් විශාල පංගුවක් අත්පත් කරන් තියෙන කොරියාව. ලෝකේ වාහන වෙළඳපොලෙන් විශාල පංගුවක් අත්පත් කරන් තියෙන කොරියාව. ටීවී නේද මොක්කොම් කොරියාව. මොකද කරේ ඒගොල්ලෝ? බහන්ඩා සේවා නිෂ්පාදනය ඇති කරා. චීනය ගත්තොත් දෙවන්ත රටක්. අද ලෝකෙට අවශ්‍ය කාර්මික නිෂ්පාදනය කරන්නේ කවුද? චීනිය. රටක් දියුණු වෙනවා. මැලේසියාව ගත්තත් එහෙමයි. ලෝකේ දියුණු වෙලා තියෙන හැම රටක්ම බලන්න මේ මෑත කාලේ. ලෝකේ වර්ධනය වෙමින් තියෙන හැම රටක්ම බලන්න. ඉන්දියාව කොවිඩ් වසංගතය ඇතුළේ ආර්ථික වර්ධන වේගයේ දන. මැලේසියාවේ ආර්ථික වර්ධන වේගයේ දන. වියට්නාමයේ ආර්ථික වර්ධන වේගයේ දන. චීනයේ ආර්ථික වර්ධන වේගයේ දන. දකුණු කොරියාවේ ආර්ථික වර්ධන වේගයේ දන. අපේ ක්‍රීන. එයි අපිට බහන්ඩා සේවා නිෂ්පාදනය කිරීම සඳහා සලස්මක් තිබුණේ. අපේ එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ මේ පාලකයන්ගේ. ණය ගන්නවා, බඩු ගේනවා, කණ්ඩ දෙනවා. උත්තරයි. ණය ගන්නවා, ඉන්දියාවෙන් බෙහෙත් දෙනවා, බෙහෙත් දෙනවා. ණය ගන්නවා, බොම්බයි ලුණු ගේනවා, කණ්ඩ දෙනවා. ණය ගන්නවා නේද? එහෙම නේද කරලා තියෙන්නේ? මොනවද හදලා තියෙන්නේ? මොනවද නිෂ්පාදනය කරලා තියෙන්නේ? මුකුත් නැහැ. ලෝකයේ අද වර්තමානයේ ආර්ථික වර්ධනය අත්පත් කර තියෙන හැම රටකම ප්‍රධාන සාධක තමයි ඒ රට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් තිබෙනවා. කොරියාව නැව් හදනවා. චීනය නැව් හදනවා. අපිත් නැවත් දෙකක් හදනවා ඉඳහිට ඩොක්යාඩ් එකේ. හැබැයි ඒක ලොකු කර්මාන්තයක්. ඒ නිසා
අපේ රටට ආර්ථිකය මා ඉදිරි පිම්මක් අවශ්‍යයි. ආර්ථිකය මේ ගාට යන්නේ. රනිල් වික්‍රමසිංහ හදන මේ ආර්ථික න්‍යාය පත්‍රය අනුව රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ? 2019 තිබුණු ආර්ථිකය 2028 ලැබෙනවා කියලා. එනි 2028 හොඳ එකක් නෙවෙයි. 19 තිබ්බු තත්ත්වයට එනවලු. ඉබිගමනේ. සංවර්ධනය වෙනවා 2048. ඉබිගමනේ. ඇයි මේ ආපු ගමනම හැපි පෙරලි ඔහේ යනවා. එයා කියනවා දියුණු රටක් බවට පත් වෙනවා 2048. එයා ඉපදුනේ 1949. 2048 වෙනකොට කීයද? 99යි. 99න් බේරුණොත් ඉඳි. නැත්තකින් නැහැ. මගේ අපි ප්‍රාර්ථනාවෙන් අපි කාටවත් පරමාවිෂක් තියෙනවා. නේද? අපි ඉඳීද දන්නේ නැහැ තව අවුරුදු 25ක්. ඒක නේ ඇත්ත. එතකොට කතා කරන මමත් නැහැ කියපු රනිලුත් නැහැ. කාගෙන්ද අහන්නේ? එහෙම 2048 දියුණු රටක් වැඩක් නැහැ අපිට. අපේ වසන් සහෝදරි කිව්වේ ඒකයි. වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාව. එයාට තමයි රැකියාව නැත්තේ. එයාට තමයි ආදායම් මාර්ග නැත්තේ. එයාට තමයි ජීවිතයක් නැත්තේ. එයාට තමයි විවාහ කරගන්න බැරුව ඉන්නේ. එයාට තමයි ගෙයක් නැතුව ඉන්නේ. එයා 2048ද අද 25යි එදාට 50යි ආච්චි කෙනෙක් බැඳගන්න වෙන්නේ. මොනවද මේ කතා? ඉතින් අපේ රට අවශ්‍යයි වේගවත් ආර්ථික ඉදිරි පිම්මක්. අන්න ජාතික ජන බලවේගය. අපේ රට වටා තියෙන මුහුද, අපේ රටේ පිහිටීම, අපේ රටේ ස්වභාවික සම්පත්, අපිට තිබෙන විරල තීරය, අපිට තියෙන පුළුමුඩේ ಖನಿಜ වැලි නිදිය, අපිට තියෙන එප්පාවල පොස්පේට් නිදිය, අපිට තියෙන කහට ගහපතල බෝගහපතල මිනිරන් නිදිය, අපිට තියෙන රත්නපුරේ ඔක්කම්පිටිය ඇලහර මැණික් සම්පත, අපිට තියෙන ජෛව විවිධත්වය, අපිට තියෙන සීත කලාපය, මැද කලාපය, වියලි කලාපය, අපිට පිටා තියෙන මධ්‍ය කඳුකරය, මධ්‍ය කඳුරෙන් ගලා බහින රූරා ගලා බහින ගංගා 103, අපේ රටේ නේද සාරවත් මහ පොළව, අපේ රටේ දියුණුතම මානව සම්පත. මේවා ඉතා හොඳින් කළමනාකරණය කරලා ඉතා වේගවත් ආර්ථික සංවර්ධන පිම්මක් ගන්න ජාතික ජන බලවේගය අපි ලෑස්ති. එහෙම කරන්න ඕනේ නැද්ද? අපිට සත්‍යාර කර්මාන්ත විශාල පිම්මක් ගන්න පුළුවන්. විශාල පිම්මක්. අපේ රටේ දකුණු වෙරළ තීරයත් නැගෙනහිර වෙරළ තීරයත් කියන ඉතාමත් මනරම් වෙරළ තීර දෙකක්. අපේ වසර පුරා සංචාරකයන්ට මුහුදට බහින්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල මාස 9ක් මුහුදට බහින්න බෑ. මම මෑතකදී ඕස්ට්‍රේලියාව ගියා. වෙරළ යන්න පුළුවන් මුහුදට බහින්න බෑ. සීත. අපේ වසර පුරා මේ මුහුදට බහින්න පුළුවන්. දකුණු වෙරළ තීරයේ වාර ගන්න කාලෙට දැන් දකුණු වෙරළ තීරයේ වාර ගන්න. ඊයේ මම වැලිගම පැත්තේ හිටියේ වාර ගන්න. හැබැයි නැගෙනහිර වෙරළ තීරයේ නේද? හොඳට තියෙනවා. නැගෙනහිරට වාර ගන්න එනකොට දකුණු වෙරළ තීරය හොඳට තියෙනවා. මේ වෙරළ තීරයම අපේ සංචාර කර්මාන්ත ප්‍රධාන පරිවර්තන බවට පත් කරන්න පුළුවන්. ලෝකේ සර්ෆ් පදින අද ගිහිල්ලා බලන ලෝකේ සර්ෆ් පදින තැන්වල ප්‍රධානම සලකුණු දෙක තමයි වැලිගමයි අරුගම්බේ. එහෙම තියෙනවා අපිට පිළිදි. අපි ඒ විතරක්ද? අපිට දේශගුණ කලාප ගණනාවක් තිබෙනවා. සංචාරකට යෝග්‍ය. අපිට ජෛව විවිධත්වයක් තිබෙනවා. විවිධ සත්තුන් ඉන්නවා නේද? යාල උඩවලවේ නේද? එවැනි මින්නේරිය වෙනි ජාතික වනෝද්‍යාන තිබෙනවා. විවිධ පරිසර කලාප තිබෙනවා. දියඇලි තියෙනවා. අපි සමහර රටවල් ගිහලා අපිට දියඇලි පෙන්නනවා. සහෝදරයා යන් දියඇල්ලත් ඊළඟදී ඕස්ට්‍රේලියාව ගිහලා මට සහෝදර කිව්වා යන් සහෝදර දියඇල්ල බල මම ගියා. ඒ ස්ලෝන් බටේ සයිස් අඟල් 3. වතුර දියඇලි. හරි. එහෙම නෙමෙයි මේක එහෙම තියෙනවා අපිට මේ ගොඩ නගන්න පුළුවන් මේක. අපේ සම්පත් මත, අපේ පිහිටීම් මත, අපේ වෙරළ කලාපය මත, අපේ මානව සම්පත මත නේද? අපේ මහ පොළොව මත හොඳ ආර්ථික සැලසුමක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලෝකේ මෑත කාලේ වර්ධනය වෙමින් තිබෙන හැම රටකම යටින් තියෙන මොකද්ද? ඒ රට භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරනවා. අපේ රට භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන්නේ නැහැ. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අකුලනවා.
සංකෝචන වෙනවා ආර්ථිකේ. හරිද? අපිට ඉතාමත් හොඳ ලෝකේ සරම ගම්මිරිස් තියෙනවා. ලෝකේ ජනප්‍රියම තේ තියෙනවා. ලෝකේ සුවඳම කුරුඳු තියෙනවා. මතක බලන්න. හරිද? මේවා අපිට ඉතාමත් මහා අනර්ග සම්පත්. ලෝකයේ මැණික් කැපීමේ කර්මාන්තයේ දියුණුම තාක්ෂණය තියෙන ලංකාවට අපේ පාරම්පරික මැණික් කපන්නන් ඉන්නවා. ඉතාමත් හොඳින් අතින් නේද ඔපමට්ටම් කරන්න පුළුවන් ගලක්. මැඩගස්කරේ වගේ රටවල ඒවා ඉතාමත් ප්‍රාථමිකයි. ඒක අපේ රට ඉතාමත් හොඳ හබ් එකක් බවට පත් කරන්න පුළුවන් මැණික් කේන්ද්‍රයක් බවට පත් කරන්න පුළුවන් ශ්‍රී ලංකාව. අවස්ථා තියෙනවා. හැබැයි මේ පාලකයන්ට කිසිවක් වැඩක් නැහැ. මේ පාලකයන්ට අවශ්‍ය වෙච්ච වෙන මොකද්ද? Tamanට කොච්චර ලැබෙනවද? තමන්ගේ දරුවට කොච්චර ලැබෙනවද? තමන් අමතකමේ කොච්චර කාලයක් ඉන්නවද? දරුවා කොච්චර කාලයක් ඉන්නවද කියන එක විතරයි ඒගොල්ලෝගේ ඕනකම. එක්ක මහත්ය ඇමති, මහත්ය මරනවා නෝන ඇමති. එහෙම නැත්නම් දරුවා ඇමති. එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දරුවා മന്ത്രി. ඒ පවුල් ටික නඩත්තු කරගෙන ඉස්සරහට එන එක විතරයි ඒගොල්ලන්ගේ එකම අපේක්ෂාව. වෙන අපේක්ෂාවක් ඒගොල්ලන්ට නේ. ඒ නිසා මේ රට දියුණුතම ආර්ථික සැලැස්මකට ලක් කිරීම සඳහා සැලැස්මක් සහිතව තමයි ජාතික ජනබලවේගයේ මේ මැතිවරණ ව්‍යාපාරයට අවිල්ලා තිබෙන්නේ. මේ රට බාර ගන්න අපි ලෑස්ති. අපි ලෑස්ති වගේම මේ රට හදන්න අපි ලෑස්ති. බලන්න මේ සංවිධායක මණ්ඩලය මහාචාර්යවරු, ආචාර්යවරු, ඉතාමත් හොඳ කලා ශිල්පීන්, ව්‍යාපාරිකයන් මෙවැනි කණ්ඩායමක් නෙමෙයි මේ පළාත් බාර ගන්න ඕන. ත්‍රාඩයෝ ඉස්කාගාර අයිතිකාරයෝ මෙහෙම රටක් පාලනයක පස් කපන අය දිවුල පිටියට ගියොත් මීගමට ගියොත් කුඩු එමෙ නෙවෙයිද මේම රටක් පාලනය කරන දෙන ත්‍රාඩයන්ට කැලණි ගියොත් කසිප්පු හොඳම බඩු වේ මිරිස් කුඩු මිශ්‍ර කසිප්පු ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මේ ත්‍රාඩ කණ්ඩායමක් අතර අපේ බලය ගිල්ලා තිබෙනවා. මේ ත්‍රාඩ කණ්ඩායම මේ රට බේර ගන්න ඕනේ නැද්ද? අන්නේ බේර ගැනීමේ සුවිශේෂී කාර්යභාරය තමයි අද මේ වත්තල නගරේ නේද? වත්තල ආසනයේ මේ සමුළුව තියලා අපි පවත්වන්නේ. මේ වැඩේ කරන්න. ඔබ ලෑස්තිද? මොකද කියන්නේ? වැඩේ කරමු. අපේ ගොඩක් අය දැන් අවධානය යොමු කරන්න මොකක් ගැනද? ආර්ථිකය ගැන. ආර්ථික අර්බුදය අපිට ධන ඍණ වලින් කියන්න පුළුවන්. ආර්ථික අර්බුදය අපිට බඩට ඇඟට දැනෙන එකෙන් කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා විශාල සමාජ ඛේද වාචකයකට අපි මුහුණ දීලා තියෙනවා. මත තියන්න. ඒක ගණන් මිනුම් වලින් මනින්න බැරි තරමේ ඛේද වාචකයකට අපේ රට මුහුණ දීලා තියෙනවා. 1977 මේ ආර්ථික ක්‍රමයට මේ රට අවතීර්ණ කරනකොට මේ රටේ විශාල සංවාදයක් තිබ්බා. ජේ.ආර්. ජයවර්ධන මේ කොල්ලකාරී විවෘත ඒක ලෝකයේත් එක්ක විවෘත වෙන එක වැරදි නෑ. ඒක අපි පක්ෂපාතී. ලෝකේ කාටවත් ලෝකෙන් අයින් වෙලා හුදකලා වෙලා රටක ජීවත් වෙන්න බෑ. ලෝකයේද එකට ගැට ගැහිලා තිබෙන්නේ. අද ලෝකේ එකම ප්‍රොඩක්ෂන් චේන් එකක්. නිෂ්පාදන දාමයක් ලෝකේ එකට තියෙනවා. චීනේ කපු හදනවා. ඒ කපු වලින් කොරියාවේ නූල් හදනවා. ඒ නූල් වලින් ලංකාවේ ඇඳුම් බහනවා. උත්තරද්‍රව්‍ය ස්කීමරුන් ඒ ඇඳුම් අඳිනවා. මොකද වෙලා තියෙන්නේ? ලෝකයේ මේ නිෂ්පාදන දාමයෙන් එකට ගැට ගැහිලා තිබෙන්නේ. එනිසා ලෝකෙන් මිතෙන් වෙච්ච ආර්ථිකයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. ලෝකෙන් හුදකලා වෙච්ච ආර්ථිකයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ලෝකයේත් එක්ක වේගයෙන් එකට අත්වල් බැඳගෙන යන ආර්ථිකයක් ගැන. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මොකද කරේ? අපි ලෝකෙට විවෘත කරනවා කිව්වා. ලෝකෙට විවෘත කරනවා කියලා මොකද කිව්වේ? සමස්ත අපේ රටේ ජාතික නිෂ්පාදනය බිඳ වැට්ටුවා. යුනික් රේඩියෝ නේද ගොඩනැගිමින් ආවා. ඒක විනාශ කරලා දැම්මා. කාර් නිෂ්පාදනය සිදුවීමින් තිබුණා. කාර් නිෂ්පාදනය විනාශ කරලා දැම්මා. කිරි නිෂ්පාදනය වර්ධනය වෙමින් තිබුණා. ඒක නතර කරලා දැම්මා. කඩදාසි ඇඹිලි පිටිය වාලක්කියනේ කඩදාසි හදමින් තිබුණා. ඒවා වහලා දැම්මා. කන්තල හිඟුරාන සීනි හදමින් තිබුණා. ඒවා වහලා දැම්මා. තුල්ලිරිය තුනීලෑලි තිබුණා. ඒවා වහලා දැම්මා.
පරත්තන් වල රසායනික කර්මාන්තසල තිබ්බා. ඒවා වහලා දැම්මා. සිමෙන්ති කම්මල් තිබ්බා. ඒවා විකුණලා දැම්මා. ලෝහ කම්මල් තිබුණා. ඒවා විකුණලා දැම්මා. තුල්ලිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ, රෙදි ජනපද තිබ්බා. ඒවා වහලා දැම්මා. හැම ගමකම පොඩි විවිධ මධ්‍යස්ථානයක් තිබ්බා. කාන්තාව බෙඩ් සීට් එක හැදුවා, තුවාය හැදුවා, අත්ලේන්සු හැදුවා. මතක නැද්ද? සියල්ල විනාශ කරලා දැම්මා. ග්‍රාමීය වශයෙන් බතික් කර්මාන්තයක් තිබ්බා. විනාශ කරලා දැම්මා. සපුකස්කන්ධේ පොහොර ෆැක්ටරියක් තිබ්බා. විනාශ කරලා දැම්මා. එක පොහොරට කදා දන්නේ ලංකාවේ. සපුකස්කන්ධේ නයිලොන් 6 කර්මාන්තශාලාව තිබ්බා. වහලා දැම්මා. සපුකස්කන්ධේ ඉටිපන්ද කර්මාන්තශාලාවක් තිබ්බා. වහලා දැම්මා. සපුකස්කන්ධේ කෘමිනාශක වල්නාශක කර්මාන්තශාලාවක් තිබ්බා. සිපෙට්කෝ වහලා දැම්මා. ලීස්තෙල් හදන කර්මාන්තශාලාවක් තිබ්බා. ඇමරිකන් කල්ටස් කාර්යයට විකුණලා දැම්මා. ඔන්න JR ගේ විවෘත කිරීම. හැබැයි ඉන්දියාවත් ලෝකයේත් එක්ක සම්බන්ධ වුණා. ලේලන්ඩ් සමාගම ඉන්දියාවට එනකොට ඉන්දියාවේ අශෝක් සමාගමත් එකතු වෙලා අශෝක් ලේලන්ඩ් හැදුවා. අද ලෝකෙට මෝටර රථ නිෂ්පාදනය කරනවා. ජපානයේ හොන්ඩා සමාගම එනකොට ඉන්දියාවේ හීරෝ සමාගමත් එක්ක එකතු වෙලා හීරෝ හොන්ඩා හැදුවා. අද නේද මෝටර් වාහන විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අපි මොකද කරන්නේ? දැන් JR ජයවර්ධනගේ මේ විවෘත ආර්ථික ගමන කොල්ලකාරී ගමන අපේ රටේ තිබුණු ජාතික නිෂ්පාදනය මුළු ජාතික දේහය කප්පාදු කරපු විනාශ කරපු ගමනකට මේගොල්ලෝ අවතීර්ණ කරා. ඒකට සරලන මිනිහෙක් හැදුවා. බල්ල මොළර හරි සල්ලි හොයන්න කියන මතවාදයක් නිර්මාණය කරා. JR ජයවර්ධන කිව්වා තවදුරටත් ඉතිහාසය ඉගෙන ගන්න වැඩක් නැහැ. ඉතිහාසය ඉගෙන ගන්න රුපියලක්වත් හම්බ කරන්න බෑ කිව්වා. ඉතිහාසය සල්ලි හම්බ කරන්න තියෙන තැනක් නෙවෙයි කිව්වා. වැඩක් නැහැ. සල්ලි තමයි වැදගත්. ඉතිහාසය වැදගත් නැහැ කිව්වා. ආර් ප්‍රේමදාස කිව්වා එයාට ඉංජිනේරුව වැඩක් නැහැ. වඩු බාස්ලා හිටියොත් ඇති කිව්වා. ඉංජිනේරුව කියන අලුත් දේ නිර්මාණය කරන කෙනා. වඩු බාස් කියන්නේ නේද? ඒක බඳින කෙනා. හැබැයි වැදගත් කවුද රටකට? රටකට වැදගත් නිර්මාණ ශිල්පියා. හැබැයි මේ ආර්ථිකයේ නිර්මාණ ශිල්පිය වැඩක් නැහැ. ඒවා යුරෝපයේ ඉන්නවා අපිට තියෙන බඳින්න. ඔච්චරයි. ඒ නිසා තමයි ප්‍රේමදාස කිව්වේ අපිට එයාට ඉංජිනේරුවම වැඩක් නැහැ වඩු බාස්ලා හිටියොත් ඇති කිව්වා. චන්ද්‍රිකා කුමාරතුංග කිව්වා මොකද්ද? කලා උපාධිය හදාarලා ඛණ්ඩද කියලා හෙව්වා. කලා උපාධිය ඛණ්ඩද කියලා හෙව්වා. ඒකනේ හිටපු නායකයෝ තුන්දෙනාම JR ප්‍රේමදාස චන්ද්‍රිකා මොකද අපිට කියාපෑවේ? සියල්ලට වඩා වටින්නේ මුදල්. ඒකද කිව්වේ. එතන මුදල් පස්සේ පිටපස්ස හම්බාගෙන සමාජයක් නිර්මාණය කරා. සමාජයේ තිබුණු සියලු මානව බෙදීම් තූ කොට විනාශ කරලා දැම්මා. ඒකට දරුවෝ පාඩම් කරා ඉස්සර. දැන් අනිත් දරුවට හොරෙන් පාඩම් කරනවා. කරන්නේ නැද්ද? නිර්මාණය කරා. ඒකට දරුවෝ සෙල්ලම් කරා ගමේ. දැන් අම්මා කියනවා සෙල්ලමට යන්න එපා. නේද? උඹ පාඩම් කරපන් කියනවා. රංචු ගහන එක නතර කරා. බාහිර ක්‍රියාකාරකම් නතර කරා. ඉස්සර ගම්වල ගම්මඩු තිබ්බා. නාට්‍ය තිබ්බා. දවස් 7ක් එළි වෙනකන් ගම්වල ගම්මඩු තිබ්බා. මං කියන්නේ දැන් ගම්මඩු තියන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි ගම්වලට එකතු වෙන සාහිත්‍ය ක්‍රියාකාරකම් තිබුණා. එළි වෙනකන් කෙටි නාට්‍ය පෙන්නනවා. දිග නාට්‍ය පෙන්නනවා. වෙන්දේසිය තියෙනවා. 8ට විතර ගියපුවාම පාන්දර 5ට 6ට ගෙදරට ආවේ. මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබ්බා. මේ ගම්පහ වොලිබෝල් වලින් කප් ගහලා තිබුණා. නේද? හේනේගම මහාවිද්‍යාලය. මෙතන ගණේමුල්ල සෙන්ටර් එක. ගලහිටියාව සෙන්ටර් එක. හරිද? මොකද වුනේ? හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබ්බා. ගමේ තරුණයෝ හවසේක සෙල්ලම් කරනවා. වැඩි හිටිය ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එහෙම සමාජයක් අපිට තිබුණ නැද්ද? තිබුණා. අද මොකද උනේ? අද මොකද උනේ? දරුවා සෙල්ලම් කරන්න ගියත් අම්මා කියනවා
උඹට බෝල ගහලා කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ කෑම රුපියල්. සමාජය මොකද කරේ? මේ විනාශකාරී මතක තබා ගන්න. ආර්ථිකය අපිට යලි ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිසංස්කරණය කරන අතිශය දුෂ්කර සමාජ ඛේදවාචකයක් නිර්මාණය කර අපේ රටේ. මිනිසුන්ගේ හදවතේ තියෙන සහකම්පනය විනාශ කරලා දැම්මා. අනේක කරේ තියෙන හැඟීම නැතුව ගියා. අනේක කරේ තියෙන බැඳීම නැතුව ගියා. අනේක කරේ තියෙන ඇල්ම ආදරය නැතුව ගියා. ඔක්කොම මොකද කරන්නේ? මුදල් කියන අයිස් වතුරේ ගිල්වා මරා දැමුවා. මුදල් කියන අයිස් වතුරේ සියලු බැඳීම්, මානව ක්‍රියාකාරකම්, ආදරය, ප්‍රේමය, සෙනෙහස මේ සියල්ල මුදල් කියන අයිස් වතුරේ ගිල්වා මරා දැමුවා. මරා දෙන්නේ නැද්ද? මේක තමයි අපි ඉස්සරහා තියෙන සමාජය. ඒ සමාජය මොකද වෙන්නේ? ඒ සමාජයේ කුඩු ව්‍යාපාරිකයා මිනිස්සු වැඳ නමස්කාර කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වුණා. නේද? එයාට වාහන තියෙනවා, එයාට දේපල තියෙනවා. එයාට මොකද වෙලා තියෙන්නේ? මහා මන්දිර තියෙනවා. අනිත් අයට වඩා සර් වුණා. හැබැයි ඉතිහාසයේ කුඩුකාරයා, කුඩු ව්‍යාපාරිකයා ගමේ කෙනා ගණන් ගන්නෙත් නෑ. අද සර් වුණා. සර් වුණා විතරක් නෙවෙයි ඡන්දෙත් දිනවා. මොකද්ද කියන්නේ? අර මිනිස් හැඟීම්, මිනිසුන්ගේ හදවතවල තියෙන සහකම්පනය විනාශ කරා. මත්ද්‍රව්‍ය කාර්යය බලය අත්පත් කරගත්තා. පස්කපන අය බලය අත්පත් කරගත්තා. කසිප්පු පෙරණ අය බලය අත්පත් කරගත්තා. මිනිස්සු ඔක්කොම මොකද කරේ? මුදල් මත තීරණය කරන්න පටන් ගත්තා. මේක තමයි 77න් පස්සේ ආර්ථිකයට ඇතිවෙච්ච ඛේදවාචකයට වඩා විශාල ඛේදවාචකයක් නිර්මාණය වුණා. කොහෙද? සමාජයේ. කිසි සංස්ථාවක් ඉතුරුනේ නැහැ. අපිට විශාල ගරු බුහුමනෙන් වන්දනාමාන කරපු ආයතන දි รา පත් වෙන්න පටන් ගත්තා. පොලිසිය මා දැක්ක මෑත කාලේ එක්කෙනෙක් වාර්තාවක් ඉදිරිපත් කරනවා. දැන් තාමත් අපිට පොලිස්පතිවරයා පත් කරගන්න බැරුව ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාම ලේඛන බැලුවොත් එකේ ඉඳන් 5 වෙනිය දක්වා ඔක්කොටම චෝදනා තියෙනවා, නඩු තියෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරු ජ්‍යෙෂ්ඨ 6 7 8ට නෑ, 9 ඉඳන් ආයෙ නඩු තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට සාධාරණ යුක්තිය ඉටු කරන්න තියෙන පොලිසියට මොකද්ද උනේ? මුළු සමාජය කඩාවැටිච්ච වෙලාවක පොලිසිය විතරක් බේරෙන්නේ නෑ. ඒවත් කඩාවැටෙන්න පටන් ගත්තා. දරුවෝ සහ ගුරුවරු අතර තියෙන සබත්තාවෙ විඳ වැටෙන්න පටන් ගත්තා. තරුණියක් කරේ තමන්ගේ නැගිනිය, තමන්ගේ දියණිය, තමන්ගේ සොයරිය කියලා බලන මනෝභාවය වෙනුවට භාණ්ඩයක් ලෙස බලන මනෝභාවය නිර්මාණය වෙන්න පටන් ගත්තා මේ සමාජයේ. ඒ නිසා තමයි මෑතකදී වාර්තාවක් ආවා. ලංකාවේ බස් රථ කෝච්චි පාවිච්චි කරන, පොදු ප්‍රවාහන පාවිච්චි කරන කාන්තාවන්ගේ 174ක් බස් රථයේදී හෝ දුම්රියේදී එක වතාවක් හෝ කවර වර්ගයේ හෝ ලිංගික අඩත්වයටම ලක් වෙලා තියෙනවා. මොකද උනේ? නැගිනිය, සොයුරිය, දියණිය කියන මතය පැත්තකට ගිහිල්ලා දැහැ ගන්න පුළුවන් ගොදුරක් කියන මනෝභාවය හැදුනා මේ සමාජයේ. අවුරුදු 7-8 දෙරවියන් දූෂණය වෙන්න පටන් ගත්තා මේ සමාජයේ. ඒ විතරක්ද? ඒ කිසිවක් පිළිබඳ අපිට සහකම්පනයක් නෑ. මිනිස් ජීවිත පිළිබඳ සියලු වටිනාකම් නැතුව ගියා. ලෝකේ සෑම රටකම ඈතකදී මම ඕස්ට්‍රේලියාවට ගියා. හැම රටකම වැඩිපුරම අවධානය යොමු කරන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. ඒගොල්ලෝ මට කිව්වා හදිසියෙන් ඇම්බියුලන්ස් එකට කතා කරත් ඇම්බියුලන්ස් දෙකක් එනවා කිව්වා. මොකද එකක් අප්සෙට් ගියොත් අනිත් එකේ හරි ගෙනියන්නේ. මිනිසුන්ගේ ජීවිත වටිනාකම. පාරේ යනකොට බැරි වෙලාවක් පාරට කකුලක් තිබ්බොත් සුදු ඉරද, රතු පාටද, කහ පාටද, කොළ පාටද ભેදකින් තොරව වාහනේ නතර කරනවා. හැම පුරවැසියාම අනිකාගේ ජීවිතය කෙරෙහි ගරුත්වයක් හදනවා. කෙනෙකුට කුමන කුඩා හෝ සිදුවීමක් වුණොත් කම්පනයක් ඇති කරනවා. අපිට එහෙම කම්පනයක් තියෙනවද? එහෙම කම්පනයක් නැහැනේ. ඇස්වල කුඩා පෙනීමේ රෝගයක් තිබිලා
ඉස්පිරිතාලට යන බෙහෙත් ගන්න. ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් එනකොට එයාගේ ඇස් දෙක අන්ධ වෙනවා. කම්පනයක් තියෙනද ඔබට? කාට හරි දැනෙනවද? එයි අපේ කම්පන අපේ හැඟීම් සියල්ල මේ සමාජයද විනාශ කරලා තියෙන්නේ. ඔබ හිතන්නකො ඔබට උනා නම් ඔබ ඉතා හොඳින් නේද පෙනීම තිබුණු කෙනෙක් කුඩා දුර්වලතාවයක් තිබුණා. ඉස්පිරිතාලට ගියා බෙහෙත් ගන්න. දොස්තර මහත්තයා බෙහෙත් දැම්මා. ආවට පස්සේ අන්ධ වුණා. ලෝකේ නම් කොහොම වෙයිද? ලංකාවේ කෙහෙලිය රබු කල්ල කියනවා අන්ධ වෙච්ච සියලු දෙනාට වන්දි ගෙවනවා. මුදල්. ඒගොල්ලෝ උතර ඇස් දෙක මිල කරන්න පුළුවන් මුදල් වලට කියලා. සමහර විට අන්ධ වෙච්ච කෙනත් සල්ලි ලැබුණොන කියලා සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ එහෙම වෙයි කියලා. හැබැයි මේ මුදල් මත සමාජය තීරණය කරපුවා මොකද්ද වෙන්නේ? අනිත් සියලු හැඟීම් නැතුව යනවා. පෞගේ දැස්වාට්ටු වෙදී. මේ ගාල්ලේ ඌරු ගස් මං හන්දී. නේද? අම්මා කෙනෙක් ඇවිල්ලා බෙහෙත් ගන්න. මොකද උනේ? එයාට ඇස් දෙකේ බෙහෙත් ගන්නවා නිර්දන කරන බෙහෙත් දුන්නා නැවත නැගිට්ටි නෑ. කම්පනයක් තියෙනවද ඔබට? කම්පනයක් නෑ. දවසකට වාහන අනතුරු වලින් 7 දෙනෙක් මිය යනවා. කම්පනයක් තියෙනවද අපිට? කම්පනයක් නෑ. ඒවා තව ටෙලි නාට්‍යයක් විතරයි අපිට. එහෙම නෙමෙයි. තව ටෙලි නාට්‍යයක් ජීවිත. ජීවිතවල හැඟීම් වටිනාකම් අනේකාගෙන හැඟීම සහ කම්පනය කිසිවක් නේ සමාජයක් අපිට නිර්මාණය වුණා. ඒක ඇතුලේ කිසිවක් ඉතුරුුනේ නෑ. ගුරුවරයා සහ ශිෂ්‍ය අතර තියෙන සබත්තාවේ බිඳ වැටුණා. දෙමව්පිය සහ දරුවෝ අතර තියෙන සබත්තාවේ බිඳ වැටුණා. මේ කුණුණු කඩාවැටු සමාජයක පන්සල විතරක් ඉතුරු වෙයිද? දැන් කට්ටිය පන්සලෙන් විතරක් බලාපොරොත්තු වෙනවා. මහා දේවල්. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මුළු සමාජෙම කඩාවැටිච්ච තැනක නේද? පන්සල ඇතුලේ දේ අගතියින් සිද්ධ වෙමින් තිබෙනවා. ඔබ දකින්න ඇති මේ අත කාලේ. පල්ලිය ඇතුලේ, දේවාලය ඇතුලේ, කෝවිල ඇතුලේ මේවා සිද්ධ වෙමින් තිබෙනවා. ඉතින් මේ සමාජය හොඳද? මේ සමාජය සුවපත් කරන්න ඕනේ නැද්ද? මොකද්ද මේ සමාජයට සිද්ධ වුනේ? ගීතයක් රස විඳින්න නැති සමාජය, නාට්‍ය බලන්න නැති සමාජය, කවියක් රස විඳින්න නැති සමාජය, නවකතා පොතක් බලන්න නැති සමාජය, පවුල ඔක්කොම වාඩි වෙලා එකට කැම වේලක් ගන්න නැති සමාජය, පවුල ඔක්කොම එකතු වෙලා ගිහලා නාට්‍ය බලන්න නැති සමාජය, පවුල ඔක්කොම එකතු වෙලා ගිහලා රෑ කැම වේලක් කන්න නැති සමාජය, සල්ලි මත නේද හැල්මේ දුවන සමාජයක් හැදුවා. දරුවෝ හැදුවා. ආපහරලා බලකට මොනවද අපිට ඉතුරු වෙලා තිබෙන්නේ? ආපහරලා බලකට අපිට කිසිවක් ඉතුරු වෙලා නැහැ. සියල්ල හිමි වෙලා තිබෙනවා. මිනිස් සංගේ හිමි වෙලා කියන්නේ මොකද්ද? වියලි සමාජය. මූණක හිනාවක් නැති සමාජය. අනිකාගෙන සහකම්පනයක් නැති සමාජය. අද අපිට ඉතුරු වෙලා තිබෙනවා. මේම සමාජයකට යන්න පුළුවන් ඉස්සරහට. ලෝකේ බොහෝ රටවල් වල මතක තියාගන්න. මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කොච්චර ගෞරව කරනවද? කොච්චර ගෞරව කරනවද? සමහර රටවල් වල දැන් ඔය මම ඕස්ට්‍රේලියාව ගියට පස්සේ අපේ රැස්වීම් වලට ඕස්ට්‍රේලියා පොලිසියෙන් ගෙනාවා. එයි කුඩා හෝ සිදුවීමක් සිද්ධ වුණොත් පුරවැසියෙකුට තව පුරවැසියෙකුගේ ඇඟට අත තියන්න තහනම්. ඇඟට අත තියන්න පුළුවන් අල්ලන්න පුළුවන්කම තිබෙන්නේ බලයලත් නිලධාරියෙකුට විතරයි. වෙන අයට බෑ. අපේ කොහොමද අහුණු? පොළු වලින් ගහනවා. නේද? මොකද මේ සිද්ධ වෙලා තියෙන්නේ? සමාජයේ එහෙමයි මිනිස්සුන්ට තව පුරවැසියෙකුගේ අතට ඇඟට අත තියන්න තහනම්. එහෙම කරන්නේ මිනිස්සු. ඒව අතාල ගෝත්‍ර යුගයට දියුණු මිනිස් සමාජය හැම වෙලාවම බලන්නේ අනේකාගේ ගරුත්වය. අපි මොකද කරන්නේ? ෆෝන් එක උස්සගෙන පහර දෙනවා. ෆෝන් එක උස්සගෙන ඇඳුම් ගලවනවා. මොකද්ද මේ සමාජය? ඔබ හිතන මෙහෙම සමාජයක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. මේ ආර්ථික ප්‍රතිවිපාක විතරක් නෙමෙයි. මේ ආර්ථික ගමන් මගේ සමාජ විශාල ඛේදවාචක නිර්මාණය කරා. සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක් නිර්මාණය කරා. මෙන්න මේක අපි වෙනස් කරමු. මත තබා ගන්න. අපේ රටට තෙතමනේ සහිත අනකා පිළිබඳ සහකම්පනය සහිත
ඔයගොල්ලෝ දැක්කද දැන් මෑත කාලේ එංගලන්තේ නේද අර മന്ത്രിවරයා හිටපු අගමැතිවරයා මොකද උනේ? එයා තමන්ගේ දූරයෙන් ඉල්ලා අස්සුනා මොකක් නිසාද? කොවිඩ් වසංගත කාලේ අර දුරස්ත සීමාවන් දාලා තියද්දී ගෙදර පාටියක් දීලා ඉල්ලා අස්සට සුදු. අපේ කොවිඩ් වසංගත කාලේ සීමාකම් පනවලා තියද්දී රාජපක්ෂ පුත්තු රගර් ගැහුවා. අම්මා ගිහිල්ලා පිට්ටනිය වාඩි වෙලා බලාගෙන හිටියා. මේ අපේ රටේ වුණේ. ප්‍රශ්න කරන්නේ නැති සමාජයත් එක්ක. ඒව වැඩක් නැහැ. Tamanට කීයක් ගතමනාව හැටියට ලැබෙනවාද? ඔව් හොරෙද්ද? ඔව් දූෂිතයෙක්ද? ඔව් කුඩුකාරයෙක්ද? ඔව් අපරාධකාරයෙක්ද? ප්‍රශ්නයක් නැහැ. ඒව මිනිස් සමාජයේ ප්‍රශ්න වෙනවා නම් මෙහෙම පාර්ලිමේන්තුවක් හැදෙන්නේ නැහැ. අධිකරණය මහා අධිකරණය මේක පාර්ලිමේන්තුවගේ මූණට කියලා ඇවිල්ලා තියෙනවා. මහා අධිකරණය කෝටි 2කමාරක දඩයක් ගහලා ලක්ෂ 20ක වන්දියක් නියම කරලා අවුරුදු 4ට ඇඳ බැඳපු කෙනා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ප්‍රශ්නයක් තියෙනවද? නෑ. වැඩක් නෑ. එයාපෝට් එකෙන් රත්තරන් හොරකම් කරගෙන ඇවිල්ලා අහුවෙලා පත්තරේ ගිහිල්ලා දඩ ගෙවලා භාගයක් හොඳයි. දඩ ගෙවලා පවදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අත උස්සනවා නීති හදන්න. ඔබලට ප්‍රශ්නයක් නෑ. මොකද කරන්නේ? මිනිමරලා ජනාධිපතියන්ට වෙඩි තියලා පස්සේම අභියාචනාධිකරණය නිදහස් කර අපි දන්නේ ඒක මොකද්ද කියන්නේ. හැබැයි මහා අධිකරණයේදී මරණ දඬුවම හිමි වුණා. එයා රාජ්‍ය ඇමතිවරයෙක්. ඔබට දැනෙනවද හැඟීම? දැනෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මුළු සමාජයක්ම නින්ද්‍රාශීලීත්වයට පත් කරලා දෙන මෝහණයට පත් කරලා තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ මුදල් බවට පත් කරලා තියෙනවා. මෙන්න මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මෙන්න මේ කඩා වැටුණු සමාජය යලි සුවපත් කරන්න. අනිකා ගැන හැඟීමක් තියෙන, සහකම්පනයක් තියෙන, ලෙන්ගතු භාවයක් තියෙන නව මිනිස් සමාජයක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි. මට කියන්න. මොනතරම් අපේ රටේ දැරිවියන් දූෂණය වෙනවද? දැරිවියක් දූෂණය වෙනවා කියන්නේ කුමක්ද? ඇය මැරෙන තෙක් විඳවනවා. ඇය මොන වැරද්දක් කරාද? ඇය කිසි වැරද්දක් කරලා නෙවෙයි. ඇය මැරෙන තෙක් විඳවනවා. හැබැයි සමාජයට සහකම්පනයක් නෑ. එහෙම නෙති. මේක සුවපත් කරන්න ඕනේ නැද්ද? මේ අපිට වෙනස් කරන්න තියෙන මේ දේශපාලන විතරක් නෙවෙයි. දේශපාලන අපිට වෙනස් කරන්න ලේසි. මේ ආර්ථිකය වෙනස් කරන්න ලේසි. හැබැයි අපි වැඩිම අවධානය යොමු කරන්න ඕනකම තියෙන මොකද්ද? මේ සමාජය යලි සුවපත් කරන්න. මේ සමාජය යලි සුවපත් කිරීමේ ප්‍රධානම සාධකය මොකක්ද? ප්‍රධානම සාධකය නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කිරීම. ඒක අපි කරනවා. අපේ රටේ නීතිය ධනය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් කෙනාට තව නීතියක්, බලය තියෙන කෙනාට තව නීතියක්, දුබල කෙනාට තව නීතියක්. එම නෙවෙයි. නීතිය සාධාරණ නැහැ. ලෝකේ සමාජය සුවපත් වෙන්නේ සාහිත්‍ය, කලාව, පොතපත, අධ්‍යාපනය ඇතුලේ විතරක් නෙවෙයි. සමාජයක් යහපත් භාවයට ගෙන නීතියක් අවශ්‍යයි. මේ සමාජයේ බෙලාගෙන තියෙන මොකද්ද? පාතාල කල්ලි. මේවා නිකන් ඇති වුණා නෙවෙයි මතක තබා ගන්න. 1977 ජේ.ආර්. ජයවර්ධනලා තමයි මේ දේශපාලනේ පාතාලකරණය කරේ. එතන බියගම മന്ത്രി කවුද? රනිල් වික්‍රමසිංහ. බියගම පාතාල නායකයා කවුද? ගෝනවල සුනිල්. ගෝනවල සුනිල්ට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සාමදාන විනිශ්චයකාරකම දුන්නා. එහෙමයි මේ ත්‍රාඩකරණය ගෙනාවේ. ප්‍රේමදාස සොත්ති උපාලිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා. එහෙමයි මේ පාතාල වලට ගොඩ නැගුණේ. චන්ද්‍රිකා කුමාරතුංග, බැද්දගානේ සංජීව,
තමන්ගේ ආරක්ෂක අංශල ගත්තා. PSD කෙනෙක් කවුද බැද්ද ගන්න සංජීව. පෞගේදා අපේ රැස්වීමකට වෙඩි තිබ්බා ජූලම්පිටිය අමරේ. කටුවන ප්‍රදේශේ. රැස්වීමට සහභාගී වෙලා දෙදෙනෙක් මිය ගියා. ජූලම්පිටිය අමරේ පාතාලේ. මාගාව ඡායාරූප දෙනවා තියෙනවා. නාමල් රාජපක්ෂ රැස්වීම කතා කරනවා. ආරක්ෂාවට වැටීම් වාඩි වෙලා අද්දක බැඳගෙන ඉන්නේ ජූලම්පිටිය අමරේ. අද කොස්ගොඩ ප්‍රදේශයේ අවිස්සාවැල්ල සූර්යවැව තනමල්විල කඩුවෙල කොළොන්ඩාව වත්තල පාතාලගේ රජදහන බෝඩ පත්වලා තිබෙනවා නැද්ද? කවුද මේ පාතාලේ ගොඩනගන්නේ? කවුද මේ පාතාලයට ආරක්ෂාව දෙන්නේ? මේ දේශපාලකයෝ. අද කප්පම් ගන්න එක මිනී මරණ එක නේද? අද මදක ඊයේ ඔය කොස්ගොඩ පැත්තේ බලපිටියේ ප්‍රදේශේ දවස් 3ක් නේද? හමුදාව දාලා නාවික හමුදාව දාලා STF එක දාලා ගම් රකින්න පාතාලේ. කවුද මේ පාතාලේ ආරක්ෂා කරේ? පාතාල නායකයන්ට සමාදාන විචාරකම් දුන්නා. පාතාල නායකයන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයට ගත්තා. පාතාල නායකයන් චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයට ගත්තා. පාතාල නායකයන් නාමල් බොඩිගාඩ් කමට ගත්තා. සූර්යවේ වම්බොට්ටල හැදිච්ච විදිය අපි දන්නවා. බෙලියත්තේ චන්දිමල්ලිල හැදිච්ච විදිය අපි දන්නවා. හැදුවේ කවුද කිරිපෙව්වේ කවුද කියලා. සූර්යවේ රණවීරල හැදිච්ච විදිය අපි දන්නවා. මොකද තියද? එනිසා මොකද වෙලා තිබෙන්නේ? අද පාතාලයේ අපේ රට ව්‍යාපාරිකයන් බය කරමින් තිබෙනවා. සමාජය බිය ගන්නමින් තිබෙනවා. මත තබා ගන්න. මොකක්ද ඕන? නීතිය. අන්නේ වැඩේ අකුරට විසඳන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මත තබා ගන්න. පොලිසිය මහතුරු ඉන්නෝ. නීත්‍යානුකූල බලය දීලා තිබෙනවා. ඒකට රිව වැඩේ කරන්න ඕන. කුඩු ව්‍යාපාරයේ මහා පරිමාණ ව්‍යාප්ත වෙලා තිබෙනවා. අද ඈත ගම් දනව් දක්වා මේ කුඩු ව්‍යසනයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. ගම්වල අම්මලා තාත්තලා අපිට ගම් වලට ගිහපුවම කියන්නේ පුතේ එළිය රෙද්දක් වන්නලා යන්න බයයි. මිදුල වී ටිකක් දාලා යන්න බයයි. ගෙදර දුව තියලා යන්න බයයි. කුඩු ගම හැමතැනම කියනවා. මොකද මේවා නේද? ආසේ පාවෙලා යනවද? නෑ. එක්ක මුහුදෙන් ඩිංගි බෝට්ටුවේ එක්ක ගුවන් තොටුපළෙන් එයා බස් එක. ගුවන් යානෙක. ඔච්චර වෙලා තියෙනවා. හරිද? එහෙනම් මොකද්ද මේ කුඩු ව්‍යාපාරය කොතනද තිබෙන්නේ? මේ කුඩු ව්‍යාපාරයට රැකවරණ තියෙන දේශපාලකයෝ අපේ දරුවෝ මොනතරම් විනාශ වුණත් කමක් නැහැ. සල්ලි 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 සල්ලි. ඒකයි සමාජය. එනිසා රටේ මේ ව්‍යසනය බවට පත්වලා තියෙන කුඩු දේශපාලන රැකවරණ සහිත පෝෂණය වෙමින් තියෙන කුඩු ව්‍යාපාරය නතර කරන්න ඕනේ නැද්ද? අන්නේ වැඩේ සාහතිකයි ඔබට කියන අපි නතර කරනවා. හැප්පිලා බලමු. මතකයක්. මේ සමාජයේ දරුවෝ පිළිබඳව මේ සමාජය පිළිබඳ වග කියන ආණ්ඩුවක් අපිට ඕන. පුරවැසියන්ගේ ජීවිත ගැන වග කියන්න ඕන. දරුවන්ගේ අනාගත ගැන වග කියන්න ඕන. මේගොල්ලන්ට එහෙම වගකීමක් නැහැ. ඒගොල්ලෝ වග කියන්නේ තමන්ගේ පවුලට තමන්ගේ දරුවන්ට විතරයි. රටේ නායකයා වග කියන්නේ තමන්ගේ අයට. ඇමතිවරයා වග කියන්නේ තමන්ගේ අයට. හැබැයි අපේ රට ආණ්ඩුවක් ඕන සමාජයට වග කියන. සෑම ජීවිතයකටම වග කියන ආණ්ඩුවක් ඕන අපිට. ලෝකේ ආණ්ඩුව එහෙමයි. සෑම පුරවැසියෙක්ගේම ජීවිතයට වග කියනවා. අද බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරෙනවා. එමතියා කියනවා වන්දි ටිකක් දෙන්න. වග කියන්නේ නැහැ. වග කියන සමාජයක් අද අපි හම්බෙන්නේ. වග කියන ආණ්ඩුවක් අපි ඉන්නේ. ඒ නිසා අපි ගොඩනගන්න ඕන සෑම මිනිස් ජීවිතයකටම වග කියන ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ නිසා අපිට විශාල පරිවර්තනයක් කරන්න තියෙනවා. මේ පරිවර්තනය කරන්න පටන් ගන්න තියෙන කොතනින්ද? බලය අත්පත් කර ගැනීම. අර සියලු ක්‍රියාකාරකම් කරන්න ඒගොල්ලෝ ගාව බලය තියෙන නිසා පාතාලයේ යහමින් වැජ වෙන්නේ
බලය ඒගොල්ලෝ ගාව නිසා. කුඩු ව්‍යාපාරය යහමින් වැජෙන්නේ බලය ඒගොල්ලෝ ගාව නිසා. එහෙනම් ඒක මැඩ පවත්වන්නේ බලය ඒගොල්ලන්ගේ අතින් පොදු ජනතාව අතර මාරුණුත් විතරයි. ඒ නිසා මේ සියල්ලම රඳා පවතින්නේ බලය අපි ලබා ගන්නවද නැද්ද කියන සාධකෙ මත. අපි හිතනවා බලය ලබා ගැනීම සඳහා ඉතාමත් වටිනාකම් අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේ චෞර කණ්ඩායම දිගින් දිගට මේ පමා කරන්න යටි කූට්ටු වැඩ කරන්න ඒවා කල් දාන්න විවිධ සැලසුම් මටවමින් තිබෙනවා. හැබැයි අද වත්තලට ආපුවාම අපිට ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා. මාධ්‍ය බලය පාවිච්චි කරලා මොන සුරංගනා කතා හැදුවත්, රාජ්‍ය බලය පාවිච්චි කරලා මොන සෙල්ලම් දාන්න හැදුවත්, මූල්‍ය බලය පාවිච්චි කරලා මොන දේවල් කරන්න හැදුවත්, ජනතාව තමන් අරන් තියෙන තීන්දුවෙන් පියවරක්වත් පිටුපසට ගන්න නැති බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. අපි ඕස්ට්‍රේලියාවට ගියා. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ අය එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල් වල තමයි යම් සුවපත් ජීවිතයක් ගත කරන්නේ. එතෙදුත් මම හිතනවා යම් ටිකක් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සමාජ ආරක්ෂණයෙන් ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ. මම දන්නවා එංගලන්තයේ ඕස්ට්‍රේලියාවට එනවා ජීවත් වෙන්න. ලංකාවේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාවට එනවා. නව ශ්‍රීලන්තයේ ඕස්ට්‍රේලියාවට එනවා. ඒ නිසා ලාංකික පුරවැසියා යම් සමාජ ආරක්ෂණ සහිත හොඳ දිවිපෙවතක් ගත කරනවා නම් ඒ ඕස්ට්‍රේලියාව වැඩිපුර කැනඩාව තවත් රටවල් තියෙනවා වැඩිපුර. ඉතාලිය එහෙම නෙවෙයි, ප්‍රංශය එහෙම නෙවෙයි. දුෂ්කර ජීවිත අපේ ගත කරන්නේ. අපි පහුගියදා ගියා. ඒගොල්ලන්ට කිසි අඩුවක් නැහැ. ඒගොල්ලන්ගේ දරුවෙක් අවුරුදු 23 24 වෙනකොට PhD උපාධියක් කරලා ඉවරයි. අපේ සමහරට උසස් පෙළ විභාගය කරනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට ඒ සමාජය ඇතුලේ ආරක්ෂාවක් තියෙනවා. උන්ට යම් හොඳ සුවපත් නිවහනක් තියෙනවා. ප්‍රවාහනේ, සෞඛ්‍ය, අධ්‍යාපනයේ සේවා ලැබෙනවා. ජීවත් වෙන්න පුළුවන් රැකියාවක් ලැබිලා තිබෙනවා. නිවාඩුවක් ලැබෙනවා. මොකද්ද නේද? එක්ක නගරෙන් නගරයකට, එක්ක රටින් රටකට ඒගොල්ලෝ වැකේෂන් එකට යනවා. ඒගොල්ලෝ සුවපත් ජීවිතයක් ගත කරනවා. එහෙත් ඒගොල්ලෝ ලංකාව පිළිබඳ විශාල කම්පාවකින් ඉන්නවා. ඔවුන් එසේ ජීවිතයක් ගත කරත් අපේ රටේ බහුතර ජනතාවක් ජීවිතේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔහි ඉපදිලා ඔහි මැරලා යනවා. ඉපදෙනවා, මොනවා හරි ගිලිනවා, මොකක් හරි කරනවා, ඔහි කුඩා ගෙදරක ජීවත් වෙනවා, ලෙඩ හැදෙනවා, ඔහි මැරෙනවා. ජීවිතයක් නැහැ. එනිසාගේ විශාල අපේක්ෂාවක් තියෙනවා ලංකාවේ පුරවැසියන්ටත් ඔවුන් විඳින සැපවත් ජීවිතෙන් නේද සමාන ජීවිතයක් ලැබෙනවා හොඳයි කියලා. එනිසා දහස් ගණන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ජාතික ජනබලවේගයේ වටා එක් රැස් වෙමින් අපිට සුබ ප්‍රාර්ථනා කරමින් මැදිහත් වෙමින් තිබෙනවා. ඒකද මොකක්ද? ඒගොල්ලෝ ලෝකේ දැකපු මිනිස්සු. අපේ බොහෝ අය ලෝකේ දැකලා නැහැ. ඒ නිසා අපි හිතනවා මේක තමයි ලෝකේ, මේක තමයි ජීවිතය කියලා. මේක ලෝකෙත් නෙවෙයි, මේක ජීවිතෙත් නෙවෙයි. ඒ නිසා අපේ පුරවැසියන්ට හොඳ ජීවිතයක් අපි අරන් දෙන්න ඕන. අපේ දරුවන් පිළිබඳ තියෙන අපේක්ෂාව වර්ධනය කරන්න ඕන. අපේ දරුවන් පිළිබඳ අනාගතය පිළිබඳ තියෙන බය අපි තුරන් කරන්න ඕන. ඒ නිසා අපිට මේ වෙලාවේ අත්හරින්න බැරි වගකීමක් තියෙනවා. කිසිසේත්ම අත්හරින්න බැරි වගකීමක් ඒ මොකවත් නෙවෙයි. මේ වැඩේ අපි කරන්න ඕන. මොකද කියන්නේ? අපි එක සැරයක් කරමු. ආණ්ඩුව හදලා තියපු ජනතාවක්, නායකයෝ ගෙනල්ලා තියෙන ජනතාවක්, නායකයෝ පළවපු ජනතාවක්, පළවයරපු ජනතාවක්, ආණ්ඩු පෙරලපු ජනතාවක්. එක සැරයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදමු. එක සැරයක්. මොකද කියන්නේ? එක සැරයක් අපි හදමු. අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්නම්. ඔබ එක සැරයක් ආණ්ඩුවක් හදන්න. ඔබට හිතේ ඇයි මෙච්චර කල් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදන්න පමා වුණේ කියලා. ඔබ අප කරේ තියෙන විශ්වාසය, අපි කරේ තියෙන බලාපොරොත්තුව, අපි කරේ තියෙන අපේක්ෂාව බිඳුවකින්වත් හානි වෙන්න ඉඩ නොදෙන ආණ්ඩුවක් අපි හදනවා. ආණ්ඩුවක් අපි කරනවා.
ඒ වෙනුවෙන් අපි හැමදෙනාම මෙහි තියෙන කොට්ටාස 27ක් තිබෙනවා. අපි 25ක් හදලා මේ 22ක් හදලා තියෙනවා. නගර බදව අපි 5ක් නගර බදව අපි කොට්ටාස සභාව හැදුවේ නෑ නේද? ග්‍රාම්‍ය අපි ඔක්කොම හදලා තියෙනවා. ඒ කොට්ටාස සභාවට නායකත්වය දෙන සහෝදර සහෝදරියන් මෙතන ඉන්නවා. ඒ වගේ සමාජික සහෝදර සහෝදරියන් මෙතන ඉන්නවා. ඔබ යන්න ගමට ආමන්ත්‍රණය කරන පුරවැසියන් හම්බෙන්න හැම කෙනාම හම්බෙලා මේ රට්ට වෙලා තියෙන විනාශය ඛේදවාචක ගැන කියලා දෙන්න. මේකෙන් ගොඩ එන මාවත කියලා දෙන්න. මා ජන සන්නිපාතයක් ලෙස ජනතාවගේ ආශිර්වාදේ ජනතාවගේ මැදිහත් සහිත බලගතුම ජනතාවාදී ආණ්ඩුව අපි හදමු. ඒ වෙනුවෙන් එකතු වෙමු. පෙරටමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ආදරණීය සහෝදර සහෝදරියනි